හරි. එතකොට මේ කියන හැටියට 2024 පේපර් එක ඔයාලා අතට ගත්තාම මෙන්න මේ කියන කාරණා තියෙනවා. බලන්න මොනවද තියෙන්නේ? ඔයාලට මුලින්ම දීලා තියෙනවා 2024යි 3යි 31ට සහ 2023යි 3යි 31ට මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ තොරතුරු. එතකොට මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය සාමාන්‍යයෙන් බැලන්ස් කරලා දීලා තියෙනවා නම් පුතේ අපිට වක්‍ර ක්‍රමයට යන එක ගොඩක් ලේසි. කොහොමද 2024 පේපර් එකේ ඔයාලට ඉල්ලලා තියෙන්නේ වක්‍ර ක්‍රමයට තමයි. වක්‍ර ක්‍රමයට ඉල්ලලා තියෙන නිසා කොහොමද වක්‍ර ක්‍රමයට අපිට යන්න සිද්ධ වෙනවා. ඊට පස්සේ ඔයාලා තේරුම් ගන්න ඕන දෙයක් තමයි අවුරුද්ද මුල 2023 කියලා කියන්නේ අවුරුද්ද මුල 23යි 24යි අතර වෙනස්කම් සියල්ල මෙන්න මෙතෙන්ට එනවා. ඒ කියන්නේ මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ තියෙන ආරම්භක සහ අවසාන ශේෂයන් අතර වෙනස්කම් ටික මුදල් ප්‍රවාහ ප්‍රකාශනයේ කොහේ හරි තැනක ගැලපෙන්න ඕනේ. ඒක ඔළුවේ තියාගන්න. උදාහරණයක් විදිහට ගත්තොත් ආරම්භක දීපල පිළියෙත උපකරණ වලට වඩා අවසාන දීපල පිළියෙත උපකරණ වැඩි නම් එක්ක දීපල පිළියෙත උපකරණ මිලට ආරයි. එහෙම නැත්නම් ප්‍රත්‍යාගමනය කරලා. ඒ වගේ මොකක් හරි එකක් තියෙනවා. මොන වගේ උදාහරණ. ඊට පස්සේ අතිරේක තොරතුරු වලින් තමයි අපි මේ ගාන දිගින් දිගට කරගෙන යන්න පටන් ගන්නෙ. හරි? එතකොට දැන් පළවෙනි එකේ අතිරේක තොරතුරු තියෙනවා 24යි 3යි 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා. ඒ කියන්නේ මේ ගාන කතා කරන අවුරුද්ද සඳහා බදු පෙරලාභය සහ බදු පසුලාභය පිළිවෙලින් 5500ක් සහ 4300ක් විය. පුතේ එතකොට බදු පෙරලාභය 5500යි නම් බදු පෙරලාභය තමයි අපි මෙහෙයුම් කටයුතු වල මුලින්ම දාලා පටන් ගන්න. 5500 කියන බදු පෙරලාභය මෙහෙයුම් කටයුතු වල දාලා පටන් ගන්න. ඊට පස්සේ බදු පසුලාභය 4300යි කියලා කියන්නේ ඔයාට ආදායම් බද්ධ ගණනය කරගන්න පුළුවන් නේ. පෙර වැඩවලට එන්න පෙර වැඩවලට ඇවිල්ලා ඔයා බලන්න ආදායම් බදු වියදම කීයද? ආදායම් බදු වියදම කීයද? මේ කෙරවල ලියනවා පේනවද? මම මේ හරියට විතර ගියත් පේනවනේ. ඕ පේනවා. right. ආදායම් බදු වියදම කීයද පුතේ? බදු පසුලාභය 4300යි නම් බදු පෙර 5500න් 4300ක් අඩු කරපුවාම එන ගානනේ බදු වියදම පුතේ බදු වියදම කීයක් තියනවද? 200යි 1200. බදු වියදම 1200යි. මෙන්න මෙතන මෙහෙයුම් කටයුතු වල යට තියෙනවනේ ගෙවූ බදු දාන්න තැන. ගෙවූ බදු කියන තැන දාන්න ඕනේ 1200ක බදු වියදමද එහෙම නැත්නම් ඔය 1200න් ඇත්තටම ගෙවුවේ කීයද කියලා හොයන්න. ඇත්තටම ගෙවුවේ කීයද කියලා හොයලා තමයි දාන්න ඕනේ. එතකොට එහෙනම් ආදායම් බදු වලට ගිණුම ගන්න. ආදායම් බදු ගිණුමේ ආරම්භක අවසාන ශේෂ තියෙනවා නම් බලලා ඒක දාන්න. දැන් ආරම්භක අවසාන ශේෂ තියෙන මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය. පුතේ මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය අර උඩ තියෙන ලිස්ට් එකේ තියෙනවා 23යි 3යි 31 දිනට ගෙවිය යුතු ආදායම් බදු 550යි 24ට 700යි. එහෙනම් ආරම්භක වගකීමක් නම් බැලපැත්තෙන් එනවා ආරම්භක ඊගේ ශේෂය 550යි අවුරුද්ද අවසානයේට වගකීමක් කියන්නේ පාගේ යන්නේ හර පැත්තෙන් 700යි. ඊට අමතරව අන්න අර 1200 ආදායම් ප්‍රකාශනයට එනවා නේද ළමයි? ආදායම් ප්‍රකාශනයට අර 1200 හරද බැරද? හිතන්න. ආදායම් ප්‍රකාශනයට 1200 හරද බැරද? හරනේ. 1200 කියන්නේ ආදායම් බදු වියදමනේ. එහෙනම් වියදම ආදායම් ප්‍රකාශනයට හර නිසා ලාලට හර නිසා මෙන්න මේකට බැර. ආදායම් බදු ගිණුමට බැර 1200 ලාලට හර මේකට බැර. දැන් මේක තුලණය කරන්න. එතකොට මුදලින් ගෙවූ ගාන ඔයාට ලැබෙයි. අන්න ඒක රවුන්ඩ් කරගන්න. එහෙම නැත්නම් හයිලයිට් කරගන්න. මොකද මේ ගිණුම හැදුවේ ඕක හොයන්න. එහෙනම් මෙතන එනවා 1200යි 550යි 1750යි 1750න් 700ක් ගිහාම 1050ක් කියලා එනවා ගෙවූ බදු ප්‍රමාණය. අන්න ගෙවූ බදු කියන තැනට ආදායමේ මෙහෙයුම් කටයුතු වල ගෙවූ බදු කියන තැනට මුදල් ගෙවීම 1050ක් දානවා වරහන් ඇතුලේ. සල්ලි ගෙවන නිසා සල්ලි යනවා. එහෙනම් වරහන් ඇතුලේ. පැහැදිලිද? දන්නේ නේ? ක්ලියර්ද පුතේ කියපු කතාව?
Okay. පෙර වැඩෙත් හදාගත්තනේ. right. ඔය තියෙන රෝමාංක එකට අදාළ ගැළපී සෙට් එක. ඒතකොට තේරුම් ගන්න බදු පෙරලාභය දෙන්නාම මේක තමයි රුඩින්ම දාන්නේ. හැබැයි බදු පෙරලාභයත් එක්කලා බදු පසුලාභය දෙනවා නම් ආදායම් බද්ධ සම්බන්ධයෙන් ගැළපිල්ල කරලා ඉවර කරනවා. හරි මම හිතනවා පැහැදිලිද? ඊළඟට දෙවනි රෝමාංකයට එන්න. දැන් මම මේ දෙවනි රෝමාංකයට එන්න කියනකොට ඔයාගේ ටියුට් එක පෙරලගෙන දෙවනි රෝමාංකේ කියවන්න. නැත්තම් මම කියවනවා එයා අහන් ඉන්නවා ඔළුවට යන්නේ. ඒ නිසා ඔයත් කියවන්න දෙවනි රෝමාංකය 24/3/31 දිනෙන් අවසන් වර්ෂය සඳහා දේපල පිරියත සහ උපකරණ භාවිතයිතිය සහිත වත්කම් මත ශ්‍රය DPU වල ශ්‍රය 2800යි භාවිත වත්කම් වල ශ්‍රය 1400. පොතේ මම මෙන්න මෙහෙම ට්‍රික් එකක් කියන්නම් මේ මුදල් ප්‍රවාහ ප්‍රකාශන ගන්න. හරි? මේක පොඩි ෂෝට් කට් එකක්. කෙටි ක්‍රමයක්. මතක තියාගන්න. මුදල් ප්‍රවාහ ප්‍රකාශනය ගානට DPU ගලපනකොට සියලු DPU වගේම ධාරණාගයට ගලපන්න. ඒ කියන්නේ දැන් පෙර වැඩේක තමයි DPU ගලපන්නේ. හරිද? දැන් මම මෙතන DPU ගලපන්න පටන් ගන්නවා. DPU ගලපන මෙතන සියල්ල ධාරණාගයන්ගෙන් විතරක් ගලපන්න. පිරිවැයයි සමුච්චිතසයයි දෙකම කලවම් කරගෙන මෙතන දඟලන්න එපා. එතකොට ඕක වරදිනවා හොයන්න බැරි. එතකොට පුතේ මෙතනදී දේපල පිරියත් උපකරණ ගලපනකොට මතක් වෙන්න ඕනේ දේ තමයි සමාගම් ගානේ DPU සටහන. අපි අර සටහන් අංක 4 කියලා හදුවේ. නිශ්චිත නැහැ සටහන් අංක 4 නම්තරයි. අපේ ලේසියට සටහන් අංක 4 හදුවා. DPU සමාගම් ගානේ තියෙන සටහන මතක් කරගන්න ඒකේ මොනවද තියෙන්නේ? ආරම්භක ශේෂය තියෙනවා, ධන මිලට ගැනුම් තියෙනවා, ඍණ ඉවත් කිරීම තියෙනවා, සමුච්චිත ශේෂ ඉවත් කිරීම තියෙනවා, ප්‍රත්‍යාගණන ගැලපිල්ල තියෙනවා, අවසාන ශේෂය. අපි එන එක ලියාගමු. ආරම්භක ශේෂයයි. පුතේ මෙතනම ආරම්භක ශේෂය කියලා කිව්වේ ධාරණා කියලා. දැන් මම කියවනේ DPU ගලපනකොට මෙන්න මේ මුදල් ප්‍රවාහ ගන්නදී ධාරණාගයට ගලපන්න. නැත්තම් අපිට අමාරුයි. ධාරණාගයට ගන්නම බැරි නම් ඉතින් පිළිවෙල ගන්න. නමුත් මම කියලා දෙන්නම් හැමතිස්සෙම ධාරණාගයට ගලපන විදිහ. ආරම්භක ශේෂය දාගන්න, ධන මිලට ගැනුම් එකතු කරන්න, ඍණ ඉවත් කිරීම අඩු කරන්න. පුතේ මෙතන ඉවත් කිරීම කියලා අඩු කරන්න ඕනේ ධාරණාව. ඉවත් කරපු දේපල පිළියෙත උපකරණයේ ධාරණාවය තමයි ගලපන්නේ. ඊට පස්සේ වර්ෂයට ෂය ඉවත් කරන්න, වර්ෂයට ෂයත් අඩු කළොත් නේ අවසාන ශේෂය එන්නේ. අපිට තියාගන්න වර්ෂයට ෂයත් අඩු කරපුවම තමයි අවුරුද්දේ අවසාන ශේෂය. මොකද ආරම්භක ධාරණාවේ වර්ෂයේ ෂය අඩු කරපුවම අවසාන ධාරණාව කියන්නේ. ඊට පස්සේ තව මෙතනක ධන හෝ ඍණ ප්‍රත්‍යාගමන ලාභාලා වෙනවා. ඊට පස්සේ අවසාන ශේෂයෙන් හරි ඔන්නෝක තමයි හදන්නේ. දැන් දේපල පිළියෙත උපකරණවල ඉඩම් ගොඩ නැගිලි මෝටර රථ කියලා තීරු ගොඩක් තියෙනවා නම් තීරු සෙට් එක වෙන වෙනවා. හැබැයි පුතේ මේ ගාන බලන්න නිකන් ගාන බලන්න. එයාට දීලා තියෙන ටියුට් එකේ බලන්න. දේපල පිළියෙත උපකරණ කියන එක අයිතමයක් තනිව දීලා මිසක් ඉඩම් ගොඩ නැගිලි මෝටර රථ පියාන වාහන වෙන් කරලා දීලා නැහැ. එහෙනම් දේපල පිරියත උපකරණ කියන එකේ ධාරණාගය මෙතෙන්ට ගන්න. දැන් ඔයාලා ධාරණාගය දීලා තියෙනවා නම් දීලා තියෙනක ගන්න. පිරිවැය දීලා තියෙනවා නම් පිරිවැය සම්චිතය අඩු කරලා ධාරණාගය හොයලා ගන්න. දැන් ඔයාලා ධාරණාගය දීලා තියෙනවනේ. ආරම්භක ධාරණාගය 19750. අවසාන ධාරණාගය 23500. 23500. රෝමාංක දෙකේ කියනවා DPU වල වර්ෂයේ ශ්‍රය 2800. එහෙනම් වර්ෂයට ශ්‍රය 2800යි ඒක අඩු කරන්න ඕනේ. ඊට අමතරව පුතේ වර්ෂයට ශ්‍රය බදු පෙරලාභය ඇතුලේ තියෙන නිසා මෙන්න මෙතෙන්ට ගලපන්න ඕනේ. දැන් වර්ෂයට ශ්‍රය සාමාන්‍යයෙන් ගලපන්නේ ගැලපීම් ඇතුලේනේ. DPU ශ්‍රය කියන එක බදු පෙරලාභයට වියදමක් ලෙස අඩු වෙලා තියෙන නිසා දැන් මම නැවත එකතු කරන්න බෑ. 2800ක් 2800ක ශ්‍රය වියදම අඩු වෙලා නිසා මම එකතු කරන්න ඕනේ. හරිද? ඒක හරි. ඒක මම හිතන්නේ ඔයාලට මතක ඇති. එහෙම එකක් තියෙනකොට මොකටද පුතේ මම මේ දේපල පිළියෙත උපකරණවල පෙර වැඩක් හදන්නේ? මොකටද පුතේ මම මේ දේපල පිළියෙත උපකරණවල පෙර වැඩක් හදාගෙන කරන්න යන්නේ?
ඒක හදන්නේ මිලට ගැනීම මේ අවුරුද්දේ කීයක් තියනවද ඉවත් කිරීම කීයක් තියනවද කියලා හොයාගන්න තමයි මෙන්න මේ සටහන හදන්නේ. එතකොටනේ අපි ආයෝජන කටයුතු වලට මේ දෙක දාන්න පුළුවන් වෙන්නේ. හරි? එහෙම කතන්දරයකට තමයි ඔක හදන්නේ. හරි. ඊළඟට භාවිතවත්කම් ෂය ඒකත් අර වගේම තමයි. දැන් භාවිතවත්කමක් මේ අවුරුද්දේ ගත්තද නැද්ද කියලා බලන්න වෙනවා. කොහොම වුණත් මෙතෙන්ට එනවනේ ඒකත් ධන භාවිත වත්කම් ෂය. උතේ භාවිත වත්කම් ෂය කියන එකත් අඩු වෙලා තියෙන නිසා ගැලපුම් වලදී 1400 එකතු කරන්න. 1400 එකතු කරන්න. ඊට පස්සේ බලන්න දේපල පිරියත උපකරණ වලට මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ යටින් තියෙනවානේ භාවිතාවයිතිය ඇති වත්කම් ධාරණගයට. ඒකත් මේ වගේම තමයි පුතේ. මම මෙහෙම එහා පැත්තෙන් ඒක හදාගන්නම්. මේ තියෙන තීරු ටිකම දාලා මම එහා පැත්තෙන් හදනවා භාවිත වත්කම. භාවිත වත්කම. හරිද? භාවිත වත්කමේ ආරම්භක ශේෂය 7000. ඒකේ අවසාන ශේෂය 12000. වර්ෂයට ෂය 1400ක් අඩු වෙලා තමයි අවසාන ශේෂය එන්නේ. හැබැයි ආරම්භක ශේෂයට වඩා මේකේ අවසාන ශේෂය වැඩි කියන්නේ අලුත් භාවිතයිතිය සහිත වත්කමක් බිලට අරගෙන තියනවා කියලා තේරුම් ගන්න. එතකොට ගන්න ණයට කල්බද පදනමටනේ ගන්න. ඒකත් උඩට දාන්න. දැන් ඔතනින් එනකොට බලමු මොකද වෙන්නේ කියලා. අපි දැන් දැනට තියෙන රෝමාංක දෙකේ තියෙන තොරතුරු ටික දාගෙන ඉවරයි. පෙර වැඩේටත් දාගත්තා, ගැලපුම් වලටත් දාගත්තා. හරිනේ. දැන් රෝමාංක 3ට යන්න අපි. ඊටු ටික දැන් එන ගානේ ගලපමු. තුන්වෙනි එකේ මොකද කියන්නේ? 23යි 10යි එක කියන්නේ අවුරුද්දේ මැද්දේ සමාගම විසින් 800ක ලාභයක් සහිතව මෝටර රථයක් අත්පිට මුදලට විකුණන ලදී. මෙදිනට මෙම මෝටර රථයේ ධාරණාගය 2600ක් විය. තවද ප්‍රවර්තන වර්ෂය තුලදී සමාගම අත්පිට මුදලට යන්ත්‍රයක් මිලදීගෙන නැහැ. ඒ කියන්නේ පුතේ මේකේ මෝටර රථ ඉවත් කිරීමකුත් තියෙනවා. යන්ත්‍ර මිලට ගැනීමකුත් තියෙනවා. හරිද? ඊට අමතරව ඉවත් කරපු මෝටර රථයේ ලාභය 800. ඉවත් කරපු මෝටර රථයේ ලාභය බදු පෙර ලාභයට එකතු වෙලානේ තියෙන්නේ. හැබැයි පුතේ මෝටර රථ ඉවත් කිරීම වෙන්න ඕනි මෙහෙයුම් කටයුතු වලට නෙවෙයි ආයෝජන කටයුතු වලටනේ. එහෙනම් ආ කරන්න ඕනේ මෙහෙයුම් කටයුතු වල බදු පෙර ලාභය ඇතුලේ තියෙන මෝටර රථ ඉවත් කිරීමේ ලාභය දැන් අඩු කරන්න. එකතු කරලා තියෙන නිසා ඒ 800 අඩු කරන්න මෝටර් රථ ඉවත් කිරීමේ ලාභ මෝටර් රථ ඉවත් ලාභ එකෙන් අඩු කරන්න. දැන් ඔයාට ඕනනම් පුළුවන් මෝටර් රථ ඉවත් කිරීමේ ගිණුම ගහලා කීයකටද වික්කේ කියලා. කීයකටද වික්කේ කියලා බලලා මෙන්න මේ ආයෝජන කටයුතු වලට දාන්න මෝටර් රථ විකිණීමෙන් ලැබීම. මෝටර් රථ විකිණීමෙන් ලැබීම කීයද? පුතේ මෝටර රථ විකිණීමෙන් ලැබීම හොයන්න ඔයාට ඕන නම් මෝටර රථ ඉවත් කිරීමේ ගිණුම ගන්න. හරිද? මෝටර රථ ඉවත් කිරීමේ ගිණුමට එනවා. ඒකේ පිරිවැය දීලා තියෙනවා පුතේ ඔයාට. පිරිවැය නැහැ. ධාරණ වටිනාකමනේ 2600. ඇත්තට මේක ගහන්න ඕනේ නැහැ නේද එතකොට? මේක ගහන්න යන්න එපා. නේද? ධාරණාගේ 2600ක එකක් 800ක ලාභ සහිතව විකුණනවා කියලා කියන්නේ මට ලැබුණේ කීයද? කීයද පුතේ ලැබුණේ? 2600ක ධාරණ වටිනාකම තියෙන එක 800ක ලාභ සහිතව වික්කේ කීයකටද? 3400කට. ඒක ධන විදියට දාන්න. විකුණලා ලැබෙන මුදල ධන. මෝටර රථ විකිණීමෙන් ලැබීම ආයෝජන කටයුතු වල ධන. ඊට පස්සේ මම මේ පෙර වැඩක් හදාගත්තානේ. DPU කියලා කතන්දරයක්. අනේ DPU කියලා හදාගත්තු කතන්දරයට ගිහිල්ලා ඉවත් කිරීම වලට දාන්න. කීයද? ඉවත් කිරීම වලට මම කියන්නේ ධාරණාගයට සියල්ල කරපම් කියන්නේ. ඉවත් කිරීම වල ධාරණාගය 2600යි කියලා දාන්න. ඉවත් කරපුවම අඩු වෙනවනේ. බරහන් ඇතුලේ දාන්න. 2600යි කියලා දාන්න. හරිනේ. ඒකත් හරි. හැබැයි ගැළපෙන්න ඉවර නැහැ. රෝමාංක 3 තව කැලලක් තියෙනවා පුතේ. මොකද තියෙන්නේ? මෝටර රථයක් වික්කා යන්ත්‍රයක් මිලට ගත්තා. පුතේ මිලට ගත්ත යන්ත්‍රය කීයද? චුට්ටක් බලන්න මේකේ ප්‍රත්‍යාගරණ එහෙම තියනවද කියලා? නෑ නේද? ප්‍රත්‍යාගරණ නැහැනේ.
එහෙනම් වෙන කිසිම දේපල පිළියෙත උපකරණ සම්බන්ධ ගැළපිල්ලකුත් නැද්ද කියලා බලන්න. ෂුවර් කරගන්න, තහවුරු කරගන්න වෙන DPU සම්බන්ධ ගැළපිල්ලක් නැහැ. නැහැනේ. නැත්තම් ප්‍රත්‍යාගමන 0 ඉරිකැලක් ගහන්න 23500 රිවර්ස් කරන්න මිලට ගැනීම කීයද කියලා එනකම්. එහෙනම් පුතේ පොඩ්ඩක් කල්පනා කරලා බලන්න. මම ඇයි මේ DPU සටහන ගහගත්තේ? පෙර වැඩේට DPU සටහනක් ගහගත්තේ ඇයි? මිලට ගැනීම හොයන්න. සමහර ගණන් වල මිලට ගැනීම හොයන්න වෙයි. සමහර ගණන් වල ඉවත් කිරීම හොයන්න වෙයි. සමහර ගණන් වල ෂෙයා දීලා නැතුව ෂෙයා හොයන්න. ඒතකොට අනිත් ඒවා ගාගෙන රිවර්ස් එකට හදාගන්න. ඉතින් මට කියන්න කීයද කියලා? 23500ට එකතු කරන්න 2800ක්, ආයෙ එකතු කරන්න 2600ක්, අඩු කරන්න 19750. රිවර්ස් නේ කීයක් වෙනවද කියලා? 9150ක් වෙනවා. 9150ක් තමයි මිලට ගැනීම. මිලට ගන්නකොට මුදල් යනවා. දේපල පිළියෙත උපකරණ මිලට ගත්තා කියන්නේ ආයෝජන කටයුතු වල ගලා යාමක්. එහෙනම් 9150ක් ආයෝජන කටයුතු වල ඍණ විදියට දාන්න. මොකද්ද? යන්ත්‍ර මිලට ගැනීම. පුතේ මෙතන කියලා නැහැනේ යන්ත්‍රය ගත්තේ ණයට කියලා නැහැනේ. යන්ත්‍රය ගන්න ඇත්තේ අපිට. ඒ නිසා ඒකේ ගාණ කියලා තියෙනවා කොහොමද? ප්‍රවර්තන වාර්ෂය තුළදී යන්ත්‍රයක් ණයට මේ අපිට ගත්තා කියලා තියෙනවා. එහෙනම් සල්ලි යන්න ඇති. ඔක ණයට ගත්තා කිව්වොත් මෙතෙන්ට එන්නේ. ඒකත් තේරුම් ගන්න. හරි. ඔන්න දීපල පිළියෙත උපකරණ සම්බන්ධයෙන් ගැළපෙilla. මොනවාද මතක තියාගන්න ඕන විශේෂ කාරණා? දීපල පිළියෙත උපකරණ සම්බන්ධයෙන් මොනවා හරි ගාන දීලා තියෙනවා නම් ඔයා සමාගම් ගානේ DPU සටහනේ තියෙනව ටික හදන්න. හැබැයි ධාරණකයට හදන්න. ඒක හදන්න මෙහෙම. භාවිතයි කියතිවත්කමට යන රෝමාංක 4 කියවන්න පුතේ. රෝමාංක 4 කියව ගන්න. සමාගම විසින් මෝටර රථයක භාවිතය ලබා ගැනීම සඳහා 23.41 කියන මේ අවුරුද්දේ මුල නව කල්බදු කිවිසුමකට එළඹෙන ලදී. මේ සඳහා මූලික ගෙවීමක්ද මෙදින සිදු කර ඇත. මෙදිනට කල්බදු ගෙවීම වල වර්තමාන අගය 5400ක් වේ. දැන් කල්බදු ගෙවීම වල වර්තමාන අගය කියලා කියන්නේ කල්බදු වගකීම. හරිද? කල්බදු වගකීම 5400. දැන් එහෙනම් අපි බලමු ගන්න මේ භාවිතයි කියති වත්කම රිවර්ස් කරලා. අපි පෙර වැඩේට යමු. භාවිතයි කියති වත්කමේ ආරම්භක ශේෂය 7000යි. අවසාන ශේෂය 12000යි. මේ අවුරුද්දට ෂෙය අඩු වෙලා තමයි අවසාන ශේෂය එන්න ඕනේ. එතකොට මේකේ ප්‍රත්‍යාගණනයක් ගැන මේකේ කතා කරලා නැහැ. ප්‍රත්‍යාගණනය කරන්නේ නැහැ ඔය. ඉවත් කිරීමක් ගැන මේකේ කතා කරලා නැහැ. අපෝභාර දීමක් කතා කරලා නැහැ. එහෙනම් මිලට ගැනීම තමයි දැන් ගන්න තියෙන්නේ. පුතේ බලන්න මිලට ගැනීම කියන්නේ. ඒක අරගෙන රවුන්ඩ් කරා. මට කියන්න කීයක් එනවද පුතේ? 12000ට 1400ක් එකතු කරපුවාම 13400යි. ඒකෙන් 7000ක් අඩු කරපුවාම කීයද? 6400යි නේද? ළමයි නිදි නැහැ නේද? මම කියවන යනවා මෙන්න කියලා බෑනේ ඈ. හරිනේ 6400 නේ. භාවිතයිතිය සහිත වර්තමාන කරන් තියෙනවා 6400 පිරිවැයක් සහිත. පුතේ 6400 පිරිවැයක් සහිත ගත්ත එක සල්ලි කියලා ගත්තේ නැහැ නේ. කල්බද්දකට ගන්නවා කියන්නේ කල්බද්දකට ගන්න සල්ලි කියලා ගන්න නැහැ නේ. ඇත්තම කතාව. එහෙනම් මේ 6400න් බලන්න රෝමාංක 4 කිව්ව කල්බද්ද වගකීම කීයද කියන්නේ? රෝමාංක 4 කිව්ව 5000. එතකොට 6400ක එකක් ගන්නකොට වගකීම 5400 නම් මූලික ගෙවීම කීයද? 1000ක් ගෙවලා. 1000ක් ගෙවලා කියන්නේ ආයෝජන කටයුතු වලනේ මූලික ගෙවීම යන්නේ. කල්බද වල මතක ඇතිනේ නේද? මූලික ගෙවීම මෙතෙන්ට පොලීහර වාරිකය මූල්‍යන පොලී ගෙවීම ආයෝජනයේ මෙහෙ යන්නේ. දැන් තුනටම යනවා. ඒ කල්බද. එතකොට ආයෝජන කටයුතු වලට එනවා කල්බදු මූලික ගෙවීම. භාවිතයිතිය සහිත වත්කම සඳහා මූලික ගෙවීම ඍණ 1000යි. අර 6400 5400 අඩු කරලා ගත්තේ. ඊට අමතරව චුට්ටක් හොයලා බලන්න පුතේ කල්බදු වාරික එහෙම ගෙවලාද දන්නේ නැහැ. කල්බදු වාරික අවුරුද්දේ මුල කල්බදු වගකීම කීයද? චුට්ටක් පරිස්සමට බලන්න ජංගමත් ඇති ජංගම නොවනත් ඇති. මේක නම් නැහැ නේ.
ජංගම නොවනයි කියලා දෙකක් නැහැ. කෙලින්ම කල්බදු මුළු වාරි මේ මුළු වගකීම තියෙන. ආරම්භක වගකීම 5500. පුතේ මම පෙර වැඩක් දාගන්න. කල්බදු වගකීම අවුරුද්ද මුල කියලා 5500. ආරම්භක 5500. අවසාන 8900යි. 8900යි. ඕනනම් ගිණුම ගහලා හැවුවත් කමක් නැහැ. ඕනනම් ගිණුම ගහන්න. පොලිය ගැන දීලා තියෙනවා නම් විතරක් ගිණුම ගහන්න. පොලිය දීලා තියෙනවද? ඔව්නේ. ගිණුම ගහන්න තමයි. මම DPU සෙට් එක මතන්නම් නේ. හා DPU සෙට් එක මතන්නම් ගිණුම ගහන්නම්. කල්පද වගකීම් ගිණුම ගහන්න. ඒක ලේසි. කල්බදු වගකීම් ගිණුමේ ආරම්භක බැර පැත්තෙන් එන්නේ. ආරම්භක වගකීම මූලදත්ත ප්‍රකාශනයේ තියෙන 5500. අවසාන වගකීම පාගේ යන්නේ හර පැත්තෙන්නේ. අවසාන වගකීම 8900. ඊට අමතරව වර්ෂය තුල මිලට ගැනීමක් තියෙනවනේ. ඒක ආපහු භාවිතයි කියලා ඇති වත්තම හර වෙලා මෙතෙන්ට බැර වෙනවනේ. අලුත් වගකීම අපිට ආවනේ පුතේ 5400ක් නේද? දැන් මට මතක නැහැ. කීයද ආවේ? රෝමාංක 4 කියන්නේ 5400. අලුත් වගකීමක් ආවනේ. ආරම්භක ශේෂයට අලුත් එක එකතු වුණානේ. ඊට පස්සේ රෝමාංක 5 බලන්නකො. රෝමාංක 5 කියනවා රුපියල් 900ක කල්බදු පොලියද ඇතුළුව කල්බදු වාරිකේ 3.31 දින ගෙවා ඇත. එහෙනම් මොකද වෙන්නේ? පොලිය මූල්‍ය වියදම් වලට හර වෙනවා මෙතෙන්ට බැර වෙනවා. ඊයද පොලිය කියන්නේ 900. 900ක පොලිය සහිතව ඊට අමතරව පොලිය මෙන්න මේකෙත් තියෙනවනේ බදු පෙරලාභය ඇතුළේ. පුතේ කල්බදු පොලිය යන්න ඕනේ. ගෙවු පොලිය තියෙන තැනටනේ. මේක කටයුතු වල යටටනේ. හැබැයි බදු පෙරලාභයට ගැළපිල්ලක් කරන්න ඕන නේ. බදු පෙරලාභයෙන් අඩු වෙලා තියෙන නිසා නැවත එකතු කරලා තමයි පහළට අරන් යන්නේ. එහෙනම් එකතු කරන්න කල්බදු පොලි 900ක් එකතු කරන්න බදු පෙරලාභ. කල්බදු පොලි 900ක් එකතු කරන්න බදු පෙරලාභ. එකතු කරලා ගෙවු පොලිය හොයලා මෙතෙන්ට දාන්න. පස්සේ බලමු කල්බදු වලට. ගෙවු පොලිය කීයද පුතේ? ආරම්භක අවසාන ගෙවිය යුතු පොලිය තියෙනවද? එහෙම නැහැනේ. නෑ. එහෙනම් ගිණුම ගන්න ඕනේ නැහැනේ. ආරම්භක අවසාන පොලිය ශේෂ තිබ්බොත් ගිණුම ගන්නනේ. එහෙනම් මේකේ ආරම්භක අවසාන ශේෂ නැහැ කියලා කියන්නේ ගෙවු පොලිය අරකම තමයි. 900ම ගෙවලා. එතෙන්ට ඍණ කරා. ඉත බදු පෙරලාභයෙන් අයින් කරන් එකතු කළා. අපි ගෙවු පොලිය දාන්න අවශ්‍ය තැනට දානකොට අඩු කරලා දැන්. ගෙවු පොලිය. දැන් එන්න කල්පදු වගකීම් ගිණුම. කල්පදු වගකීම් ගිණුමේ ආරම්භක ශේෂය 5500යි පුතේ. භාවිතයිතිය සහිත වර්තමාන කලුතෙන් ගත්තු එක මේ අවුරුද්දේ නැවත එකතු වෙනවා වගකීමට 5400යි. මේ අවුරුද්දේ පොලිය බැර වෙනවා මූල්‍ය වියදම් හර වෙනවා. අවසාන ශේෂය හර පැත්තෙන් පාගේ යනවා බැර පැත්තෙන් ඊගේ එන්න ඕන නිසා. ඒ වගකීමක් නේ. ඊගේ එන්නේ බැර පැත්තේ 8900. එහෙනම් මේක තුලනය කරපුවාම වෙනවා ඔයා මේ අවුරුද්දේ කල්බදු වාරික වලට මුදලින් කීයක් ගෙවුවද කියලා. බලන්න කල්බදු වාරිකය කියන පුතේ මෙතනින් එන්නේ වාරිකය. කීයක් එනවද? 0.09918යි එකක් ඉතුරුයි 11. 11800න් 8900ක් ගිනාම 18න් 9ක් 9යි කියලා එන්නේ 200යිනේ. 2900යි නේද? ඒක රවුන්ඩ් කරන්න. එයා මේ ගිණුම ගෙනාවේ මේක හොයන්න. මම මේ රවුන්ඩ් කරන්නේ නැහැ. ඒක ගහන්නේ මේ ගිණුම හොයන්න නිසා ඈ. දැන් එහෙනම් මුදල් ගෙවිව 2900. පුතේ කල්බදු වාරික කියන්නේ මූල්‍යන කටයුත්තක් නේ. එහෙනම් මෙතෙන්ට දාන්න පොලි හැර කල්බදු වාරික. පොලි හැර කල්බදු වාරික ගෙවීම. පොලි හැර කල්බදු වාරික ගෙවීම කීයද? මුළු වාරිකය 2900. ඒක ඇතුලේ පොලිය තියෙනවා 900ක්. එහෙනම් පොලි හැර කල්බදු වාරිකය කීයද? 2000. 2000
ඒක ඍණ සල්ලි ගෙවන නිසා ඍණ 2000 ඍණ බලන්න ඒක තේරුම් නැති ළමයි අත උස්සන්න එපා මට කියන්න බලන්න අත ඉස්සුවත් කමන්නේ මට පේනවා තේරුම් නැති ළමයි මම පැහැදිලි කරන්න මොනවාද ගැලපුවේ කියලා තේරුණාද කල්බදු පොලිය බදු පෙරලාභයෙන් අඩු වෙලා තියෙන නිසා නැවත එකතු කළා එකතු කරලා ගියු පොලිය දාන්න තියෙන තැනට දැම්මා කල්බදු වගකීම් දිනම ගැහුවා ආරම්භක ශේෂය දාගත්ත අලුත් එක එකතු කළා බැර පැත්තට පොලී වියදම පොලී හර මේක බැර කළා ඒක තුලනය කරලා අවසාන ශේෂයක් දාගෙන ඒක තුලනය කරලා මුදල් වාරිකය ගත්තා ඒ වාරිකය කියන්නේ පොලිය සහිත වාරිකය නමුත් මූල්‍යන කටයුතු වලට යන්නේ පොලී රහිත වාරිකය 2000 ඊට අමතරව කල්බද්දේ මූලික ගෙවීම ආයෝජන කටයුතු වලට ගියා ඒක ගන්න වෙන්නේ සටහන් අංක 5 මම අර ඉස්සෙල්ලා හැදුවේ සටහන් අංක 5 ඒකෙන් තමයි ඒක හරි කියලා හිතමු රෝමාංක 6ට එන්නේ රෝමාංක 6 මාත් එක්ක කියවා 24/3/31 දිනෙන් අවසන් වර්ෂය තුළදී සමාගම විසින් සිදු කර ඇති කොටස් නිකුත් කිරීම පහත පරිදි කොටස් නිකුතු මෙන් 8500ක මුදල් ප්‍රතිෂ්ඨාවකට මහජන කොටස් නිකුතුවක් කරලා තියෙනවා ඊට පස්සේ සංචිත ප්‍රාග්ධනික කිරීම. උදේ කොටස් නිකුතු වර්ග තුනනේ. එකක් තමයි ප්‍රසිද්ධ නිකුතු, හිමිකම් නිකුතු, ප්‍රසාද නිකුතු. දැන් ප්‍රසිද්ධ නිකුතු වලින් සල්ලි එනවා ඒක මූල්‍යන කටයුතු වලට දාන. හිමිකම් නිකුතු වලින් සල්ලි එනවා මූල්‍යන කටයුතු වලට මුදල් ගලා ඒමක් දාන. හැබැයි ප්‍රසාද නිකුතු වල මුදල් ප්‍රවාහයක් නැහැ. වෙන සංචිතයකින් අඩු වෙලා මේකට කොටස් වලටනේ එකතු වෙන්නේ. ඒ නිසා ඒක මුදල් ප්‍රවාහයට එන්නේ නැහැ ප්‍රසාද නිකුතු. දැන් පළවෙනි ඩොට් එක ප්‍රසිද්ධ නිකුතු. එහෙනම් කොටස් නිකුතුෙන් ලැබීම් කියලා ප්‍රසිද්ධ නිකුතුෙන් මුදල් එනවා. කොටස් නිකුතුෙන් ලැබීම. කොටස් නිකුතුෙන් ලැබීම පුතේ රුපියල් 8500. ඒක ධන මුදල් ගලා එනවා. ඊට පස්සේ රඳවාගත් ඉපැවුම් ප්‍රාග්ධනික කරමින් කියපුවම ප්‍රසාද නිකුතුනේ. ප්‍රසාද නිකුතු ඕකට එන්නේ නැහැ. එන්නේ නැහැ කියලා සම්බ නැතුව ඉන්න එපා. ප්‍රසාද නිකුතු යන්නේ කොහෙද? ප්‍රසාද නිකුතුව ගැලපෙන්නේ කොතෙන්ද? හිමිකම වෙනස් වීම ප්‍රකාශනයේද? ඔයාට හිමිකම වෙනස් වීම ප්‍රකාශනය දීලා තියෙනවද? හිමිකම වෙනස් වීම ප්‍රකාශනය දීලා තියෙනවද? නෑ. නැත්තම් මොකද කරන්න ඕනේ? අපි හදා ගන්න වෙන්නේ. ඒක හදා ගන්න ඕනේ. හිමිකම වෙනස් වීම ප්‍රකාශනය සම්පූර්ණයෙන් ගහන්න එපා. අහුවෙන ඒවා ටික විතරක් ගන්න. දැන් ඔයාට උතනදී මොනවාද අහුවුනේ පුතේ? ප්‍රකාශිත ප්‍රාග්ධනයයි රඳවාගත් ඉපැවුමයි විතරනේ උතන අහුවුනේ. ඊට පස්සේ තව ටිකකින් පොදු සංකේත අහුවුනොත් තව ටිකක් මම මෙහෙ ගහනවා. නිසා ඉඳ තියාගන්න. නමුත් එහෙම ඉල්ලලා නැහැනේ. කියලා නැහැ. ඒ නිසා මම දැම්ම ගහන්න යන්නේ. මෙන්න එහෙනම් පෙරවැඩවල හිමිකම යටතේ මම දාගන්නවා ආරම්භක ශේෂය. පුතේ බලන්න මූල තත්ත්ව ප්‍රකාශනයේ ප්‍රකාශිත ප්‍රාග්ධනය දීලා නැද්ද? ප්‍රකාශිත ප්‍රාග්ධනය දීලා නැහැ. ආරම්භක ශේෂය දීලා නැහැ ප්‍රකාශිත ප්‍රාග්ධනයේ. අවසාන ශේෂය දීලත් නැහැ. හරි කමක් නැහැ. රඳවාගත් ඉපැයුම් වල ආරම්භක ශේෂය 6450යි. ආරම්භක 6450යි අවසාන 7400. ඒ දෙක දාගන්නකො. ඊට පස්සේ දැන් අය කියපු කතන්දර ටික ගලපන්නකො. පළවෙනි ඩොට් එකේ කිව්ව ප්‍රසිද්ධ නිකුතු. අන්න පුතේ ප්‍රසිද්ධ නිකුතු රුපියල් 8500ක් ප්‍රකාශිත ප්‍රාග්ධනයට එකතු කරනවා. ප්‍රකාශිත ප්‍රාග්ධනය. ප්‍රසාද නිකුතුව සල්ලි මුදල් ප්‍රවාහයක් නැහැ. නමුත් හිමිකමට එනවනේ. ප්‍රසාද නිකුතුව 2500යි මෙතෙන්ට එකතු වෙනවා රඳවාගත් ඉපැයුම් වලින් අඩු වෙනවා. හරි නේද? ප්‍රසාද නිකුතු ප්‍රකාශිත ප්‍රාග්ධනයට එකතු වෙනවා රඳවාගත් ඉපැයුම් වලින් අඩු වෙනවා. මෙහෙම දාන්න. ඊළඟට ප්‍රවර්තන වර්ෂය තුලදී සමාගම විසින් අතුරු ලාභාංශයක්ද ගෙවා ඇත. දැන් අතුරු ලාභාංශය කීයද? අතුරු ලාභාංශයක් ගෙවා ඇත කියන්නේ පුතේ ගෙවු ලාභාංශත් ගලපනවනේ. අර යෝජිත ලාභාංශනේ නොගලපන සිද්ධිය.
ගෙවු ලාභාංශ ගලපනවා. ඒක හොයාගන්න ඕනේ. දැන් ඒක හොයාගන්න ඔයාලට දීලා නැහැ. ඒක අවසාන හොයාගන්න තමයි ශේෂ මම මේක ගහන්නේ නන්නේ. ඒක නිසා මම මේක රවුන්ඩ් කළා ඈ. ගෙවු ලාභාංශ රවුන්ඩ් කළා. මම ඒක තමයි දැන් මේ හොයන්න යන්නේ. පුතේ මේ හිමිකමට තව මොනවද එන්න තියෙන්නේ කියන්නේ? අවසාන ශේෂ හරි අවසාන ශේෂයක් මම දාගත්තා. තව බලන්නේ තව ලාභේ අන්න හරි. මොකක්ද ඒකට කියන්නේ? මුළු 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 විස්තීර්ණ ආදායම. මුළු විස්තීර්ණ ආදායම කියලා හදවාගත්ත එකෙන් වලට කොයි කොටසද දාන්නේ? ප්‍රත්‍යාගාණයක් අර තිබ්බොත් ප්‍රත්‍යාගාණ තීරුවට හදවාගත්ත එකෙන් තීරුවට මොන වටිනාකමක්ද දාන්නේ? මුළු විස්තීර්ණ ආදායම කියලා යටින් වෙන එකටද කාලච්ඡේදයේ ලාභයද බදු කර ලාභයද? කාලච්ඡේදය කාලච්ඡේදයේ ලාභය. පුතේ කාලච්ඡේදයේ ලාභය කො කීයද? රෝමාංක 1 තිබුණානේ. බදු පසු ලාභය කියන්නේ කාලච්ඡේදයේ ලාභයනේ. කීයද? පදු පසු ලාභේ 4300 4300. ඒක තමයි කාලච්ඡේදයේ ලාභය. එහෙනම් මුළු විස්තීර්ණ ආදායම කියලා 4300ක් එකතු කරන්න රඳවාගත්ත එකනේ. එච්චරයි තියෙන්නේ. මේකේ පොදු සංචිතයට මාරු කිරීමක් නැහැ. ප්‍රත්‍යාගම අතිරික්ත නැහැ. වෙන මොකුත් නැහැ. හිමිකම් නිකුතුවක් නැහැ. ඒක නිසා දැන් ඉතින් මොකද කරන්නේ? මේක රිවර්ස් එකට එකතු කරන්න. රඳවාගත්ත එකම රිවර්ස් කරන්න. 7400න් 4300ක් අඩු කරලා 2500ක් එකතු කරලා 6450ක් අඩු කරපුවාම ගෙවු ලාභාංශ කියුද? කීයක් එනවා? 850 නේද? 850යි. හරිද තාරුකා? වෙන උත්තරයක් දාලා පුතේ. වෙන උත්තරයක් නම් හරි. 850ක් ගෙවු ලාභාංශ. පුතේ ගෙවු ලාභාංශ මොන කටයුත්තක්ද දන්නේ? අපි ඒව දාන්නේ මූල්‍ය නම්බර්. ගෙවු ලාභාංශ දාන්නේ මූල්‍යවල ඍණ. 850ක් ගලාගෙන යනවා ඍණ. හරි නේද? ඔච්චරයි තියෙන්නේ. අතිරේක තොරතුරු ඉවරයි. දැන් මොකද කරන්නේ? දැන් යන මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය. මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයට ගිහිල්ලා ඒකේ තියෙනවා දාගෙන බලන්න මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ DPU හරි. භාවිතයිතිය සහිත වත්කම් හරි. තොගය මුල 5400 අද 7500යි. ඒක කාරක ප්‍රාග්ධනයනේ. තොගය වෙනද ලැබිය යුතුද? වෙනත් ලැබිය යුතුද? ඊට පස්සේ ජංගම වාක්‍යයෙන් වල තියෙනවා වෙනද ගෙවිය යුතුද? උපචිත වියදම් එන කාරක ප්‍රාග්ධනය. කාරක ප්‍රාග්ධන සංචලන වලට එනවා. තොග වැඩි වීම. ඉතින් තොග වැඩි වීම එකතු කරනවද අඩු කරනවද? තොග වැඩි වීම 2100යි නේ. ජංගම වත්කම් වැඩි වෙලා නම් අඩු කරනවා. මතක නැද්ද? ඒවනේ. හරිද මම? මට වැරදුනක් දන්නේ නැහැ කියන්න මොන හරිද? හරි. තොග වැඩි වීම අඩු කරනවා 2100. ඊළඟට වෙළඳ ලැබිය යුතුද මුල 3250යි අග 6500යි වැඩි වෙලා. එහෙනම් ඒකත් අඩු කරනවා. වෙළඳ ලැබියුද වැඩි වීම කියුද වැඩි වීම 250යි. 3250යි. 3250ක් අඩු කරන්න. ඊළඟට මුදල් හා මුදල් සමාන දෑ. ඉතින් මුදල් හා මුදල් සමාන දෑ ඉන්නේ මූලික ප්‍රකාශනයේ යට. ඒකට වෙනම තරක් තියෙනවා. කීයක් වෙනවද? ආරම්භක මුදල් හා මුදල් සමාන දෑ තියෙනවා 1100. ආරම්භක මුදල් හා මුදල් සමාන දෑ 1100යි. ආරම්භක අයිරාවක් තියෙනවද? නෑ අයිරාවක් නෑ. අයිරාව බිඳුවයි. එහෙනම් එතන වෙනස එනවා 1100. අවසාන මුදල් හා මුදල් සමාන දෑ තියෙනවා 1500යි. 1500ට අයිරාවක් නැහැ. එහෙනම් අපිට එතනක් වෙනවා අවසානයේ 1500. ඒක ඩබල් එක ගහලා ඉවර කරනවා. 1500 තමයි අවසාන උත්තරේ වෙන්නේ. ඊළඟට කල්බදු වගකීම් ගැලපුවා පුතේ. වෙළඳ ගෙවිය යුතුද අවුරුද්දේ මුල 4000යි අග 3000යි. 1000ක් අඩු වෙලා. වගකීම් අඩු වෙනවා නම් අපි මොකද කරන්නේ? එකතු කරනවා. ඈ? නේ නැත්. නෑ අඩු කරනවා.
වගකීම් අනුලෝමයි. වත්කම් ප්‍රතිලෝමයි. හරිනේ? ජාංග මම එක වෙන්නේ ඇයි කියලා කිව්වද ඈ? ජාංගම වත්කම් වැඩි වෙනකොට අඩු කරනවා අඩු වෙනකොට එකතු කරනවා. ජාංගම වගකීම් අඩු වෙනකොට අඩු කරනවා වැඩි වෙනකොට වැඩි වෙනවා. හරිනේ? දැන් මම මෙතන මොකද කරන්න ඕනේ? එකතු කරන්න ඕනද අඩු කරන්න ඕනද? ඈ මුල 4000යි අග 3000යි කියන්නේ 1000කින් අඩු වෙලා. ණය හිමියෝ 1000කින් අඩු වුණාම අපි අඩු අඩු කරනවා. කරනවා. right. ඊළඟට ගෙවිය යුතු ආදායම් බදු කියන්නේ කාරක ප්‍රාග්ධනයට ගලපනවද පුතේ? නෑනේ බදු ගලපන්න වෙනම තැනක් තියෙනවනේ. උපචිත පොලී තිබුණා නම් ඒත් නෑ ඒකකට වෙනම තැනක් තියෙනවා ඒක ගලපන්නෙත් නෑ. එච්චරයි නේද? කල්බදු ඒවා ගලපන්නෙත් නැහැ. ආදවාගත්ත පෙවුනොත් ගලපලා ඉවරයි. ගාන මෙච්චරයි තියෙන්නේ. දැන් බැලන්ස් කරලා බලන්න බැලන්ස් වෙනවද කියලා. මෙහෙයුම් කටයුතු කාරක ප්‍රාග්ධන සංචලනයන්ට පෙර මුදල් ප්‍රවාහය කීයද? කීයක් තියෙනවද? 9800ක් වෙනවා. 9800යි. මෙතන 9800යි. ඊට පස්සේ කාරක ප්‍රාග්ධන සංචලනයන් වල එකතුව 6350ක් අඩු වෙන්න ඕනේ. 6350ක් අඩු වුණාම මෙහෙයුම් කටයුතු වලින් ජනිත වූ මුදල් කීයද පුතේ? 0.10න් 5ක් 5යි 7න් 3ක් 4යි 9න් 6ක් 3යි 3450යි. ගෙවූ පොලී සහ ගෙවූ බදු 1950ක් අඩු වෙනවා. එතකොට මෙහෙයුම් කටයුතු වලින් ජනිත වූ නේද? ඉස්සරහට දාගන්න දැන් ජනිත වූ කියලා. ජනිත වූ සුද්ධ මුදල් ප්‍රවාහය එනවා 0.5 කීයද? 1500. 1500. හරි. ආයෝජන කටයුතු වල සුද්ධ මුදල් ප්‍රවාහය යෙදුනේ ඉස්සරහට දාගන්න 150යි. යෙදුවු කියලා. අනුනේ පුතේ. 6750යි. 6750යි ඍණ 6750යි. මූල්‍යන කටයුතු වලින් ජනිත වූ ඉස්සරහට ලියාගන්න ජනිත වූ කීයද? $5650යි. ඕ 5650යි. 5650. එහෙනම් දැන් මේ තුනම එකතු කරා 1500යි ඍණ 6750යි ධන 5650යි. එකතු කරලා උත්තරේ කියන්න වර්ෂය තුල මුදල් හා මුදල් සමාන දෑවල වෙනස. 2350යි. 2350ට 1100ක් එකතු වුණාම උත්තරේ එන්නේ නැහැ නේ. 400යි නෙමෙයිද? හරියට කියන්නේ 400යි. 1500ට අඩු වෙනවා 6750 එකතු වෙනවා 5650. 400යි. 400. 400යි. 400යි 400යි 1100යි 1500 වෙනවද නැද්ද? වෙනවනේ. උත්තර එනවනේ. මගේ එකේ පහළ පේනවද? පේනවනේ. ඕ වෙනම අර මේ සුද්ධ එක නෙමෙයි අරගෙන තියෙන මෙහෙයුම් කටයුතු වල. වෙන එක. එහෙම කරන්න එපා. සුද්ධ කරලා ගන්න. නැත්තම් පිළිසිදු වෙන්නේ. හරි. ඔක තමයි 2024 කතන්දරේ පුතේ මොනවද මගෙන් දැනගන්න ඕනේ? මොනවද රතු පෑනෙන් අපි නෝට්ස් දාන්න දේවල් තියෙන්නේ මේකේ ස්පෙෂල් කාරණා මොනවද හම්බුනේ ඔයාලට?
අර එතකොට දැන් අනුලෝම ප්‍රතිලෝම එක චුට්ටක් කියනවද සර්? ලියා ගන්න චූටි නෝට් එකක් පොඩි නෝට් එකක් ලියා ගන්න. මාතෘකාව කාරක ප්‍රාග්ධන සංචලන කියලා ලියන්න. පොඩි මාතෘකාවක් කාරක ප්‍රාග්ධන සංචලන. රතු පැනේ ලියන්න. එක්ක ටියුට් එකේ ලියා ගන්න නැත්නම් ගාන්නන්න කියලා. ජංගම වත්කම් මම මේ කෙටියෙන්ම දෙන්නේ ආයේ මේ කටපාඩම් කරලා ලියන්න පුළුවන් විදිහට මේ කියන්නේ පස්සේ පැහැදිලි කරන්න. ජංගම වත්කම් මෙහෙයුම් කටයුතු වලට ප්‍රතිලෝමවත් මෙහෙයුම් කටයුතු වලට ප්‍රතිලෝමවත් ජංගම වගකීම් අනුලෝමවත් ගැළපිය යුතුය. අනුලෝමවත් ගැළපිය යුතුය. ඕනවා සරලම කතාව. ඒ කියන්නේ ඒක කරන විදිහත් පහලින් ලියා ගන්න. ජංගම වත්කම් වසර තුල වැඩිවීම අඩු කෙරේ වාක්‍ය විදිහට ලියා ගමු. වාක්‍ය හතරක් දෙනවා. ජංගම වත්කම් වසර තුල වැඩිවීම අඩු කෙරේ. ඊළඟ වාක්‍ය ජංගම වත්කම් වසර තුල අඩුවීම එකතු කෙරේ. ජංගම වත්කම් වසර තුල අඩුවීම එකතු කෙරේ. ජංගම වගකීම් වසර තුල වැඩිවීම එකතු කෙරේ. ජංගම වගකීම් වසර තුල වැඩිවීම එකතු කෙරේ. ජංගම වගකීම් වසර තුල අඩුවීම අඩු කෙරේ. අඩුවීම අඩු කෙරේ. දැන් ඕකේ මේ බරපතල කතන්දරේ මම හිතන්නේ මම එදා පැහැදිලි කරා. මම මේක චූට්ටක් කියන්නම් සරලව මෙහෙම. හිතන්න ජංගම වත්කම් අවුරුද්දේ අග ඉඳලා මේ අවුරුද්දේ මුල ඉඳලා අග වෙනකොට වැඩි වෙලා නම් ඒකේ තේරුම මොකක්ද? ජංගම වත්කම් මුලට වඩා අග වැඩි. ඒ කියන්නේ ජංගම වත්කම් මුලට වඩා අග වැඩි කියන්නේ අවුරුද්ද තුල මොකද කරලා තියෙන්නේ? මිලදී ආරම්භ විකුණවල. වත්කම් ඉලදීගෙන නේද? ජංගම වත්කම් මිලදී ගන්නකොට සල්ලි එනවද යනවද? සල්ලි යනවා. එහෙනම් ජංගම වත්කම් වැඩි වීම අඩු කෙරේ කියන එක පැහැදිලිද? සල්ලි යනවා නම් ඍණනේ. හරි නේද මම? ඔව්. අන්න එහෙම හිතාගන්න. මේකේ කතන්දරයක් තියෙනවා නමුත් ඒක හිතාගන්න ඒක ලේසි. ඊට පස්සේ ජංගම වත්කම් මුලට වඩා අග අඩුයි නම් මුලට වඩා අග අඩුයි නම් ජංගම වත්කම් විකුණලා. විකුණනවා සල්ලි එනවා. එහෙනම් අඩු වීම එකතු කරනවා. ජංගම වත්කම් අඩු වීම එකතු කරනවා. හරිනේ? ජංගම වගකීම් පැත්තට යන්න. ජංගම වගකීම් මුලට වඩා අග වැඩි. ඒ කියන්නේ වගකීම් වැඩි කියන්නේ වගකීම් අරන්. වගකීම් අරන් කියන්නේ සල්ලි එනවද යනවද? සල්ලි ණයක් එනවා. වගේ ණයක් වගේ ගන්නකොට සල්ලි එනවා. එහෙනම් වගකීම් වැඩි වෙනකොට එකතු කරනවා. සල්ලි එනවනේ. වගකීම් අඩු වෙනවා කියන එකේ තේරුම වගකීම් පියවල ඒ කියන්නේ සල්ලි එළියට ගෙවලා. එහෙනම් මුලට වඩා අග වගකීම් අඩුයි නම් අඩු කරනවා. ඇයි සල්ලි ගෙවලා? මුදල් ප්‍රවාහය වල. හරිනේ? හරි. මම හිතනවා පැහැදිලි ඇති. හරි එහෙනම් සද්ද නැතුව 2023 පේපර් එකේ ප්‍රශ්න පෙරලන්න 2023 පේපර් එකේ බලන්න අහලා තියෙන ඍජු ක්‍රමයේද වක්‍ර ක්‍රමයේද කියලා පුතේ අවශ්‍ය වන්නේ කියන තැනට ගිහිල්ලා 2023 දීලා නැද්ද ඔයාලට? දීලා නැහැ 2022 දීලා තියෙනවා. 2022 ඍජුද වක්‍රද ඔය ඉල්ලලා තියෙන්නේ? කියලා නැහැනේ නේ? කියලා නෑ කියලා වක්‍ර නැත්තම් නෑ. කියලා නැත්තම් වක්‍ර කියලාද හිතාගන්නේ. එහෙම බෑ. බලන්න. අතිරේක තොරතුරු වල බලන්න. පළවෙනි අතිරේක තොරතුරේ දීලා දෙනවා ගණදෙනු කරුවන්ගේ එකතු කිරීම 245යි සැපයුම් කරුවන්ට හා සේවකීන්ට ගෙවීම 235යි. ඍජු ක්‍රමයටද ඕක උන වෙන්නේ වක්‍ර ක්‍රමයටද? ඍජු.
ඍජු ක්‍රමයට. එහෙනම් අපි ඒක පස්සේ හදමු නේ. ඍජු ක්‍රමයේ පස්සේ හදමු. ඒක කරන්න එපා. ඊළඟට යන 51 වෙනි ගාන 2021. ඉතින් 2021 මොකද කියන්නේ? ඍජු ක්‍රමයටත් හදලා වක්‍ර ක්‍රමයටත් හදන්න ඕනේ. හැබැයි සම්පූර්ණ මේක හදන්න ඕනේ නැහැ. ඔයාලට මොකක්ද හදන්න කියන්නේ? මෙහෙයුම් කටයුතු ටික විතරයි හදන්න කියන්නේ. පැහැදිලි නේ? අපි ඒක හදමු. දාන්න ප්‍රශ්නාංක 51 දාන්න ඊළඟට 2021 කියලා ලියන්න. ලියලා මාතෘකාව දාන සීමිත සාරාංග පොදු සමාගම 2021 3:30 ගෙන් අවසන් වර්ෂය සඳහා මුදල් ප්‍රවාහ ප්‍රකාශනය මෙහෙයුම් කටයුතු කොටස විතරක් හදාගන්න වක්‍ර ක්‍රමයට ආයෝජනයි මූල්‍යනයි ඕනේ. හරි නේද? හදාගෙන ඉවරයි නේ? හරි. උදේ ගාන පටන් ගමු අපි. අන්නේ පුතේ පටන් ගන්නද? right. යන ගානට 2021යි 3:31 දිනෙන් අවසන් වර්ෂය සඳහා ඔයාගෙන් ඉල්ලලා තියෙනවා පුතේ අතිරේක තොරතුරු 4ක් දීලා ආදායම් ප්‍රකාශනයේ තොරතුරු ටිකක් දීලා මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ යම් තොරතුරු කීපයකුත් දීලා. එතකොට පළවෙනි අතිරේක තොරතුරට යන්න පළවෙනි අතිරේක තොරතුරේ කියනවා සියලුම ගැනුම් සහ විකුණුම් ණය පදනමට සිදු කෙරේ. සියලුම ගැනුම් සහ විකුණුම් ණය පදනමට සිදු කරනවා නම් අත්පිට විකුණුම් අත්පිට ගැනුම් නැහැ ණයගැති ණය හිමි ලැබීම් විතරයි තියෙන පුතේ ඔය තොරතුරු වන්නේ ඍජු ක්‍රමයටනේ. සැපයුම් කරුවන්ට ගෙවීම් කීයද ණය හිමියන්ගෙන් තකම් ගනුදෙනු කරුවන්ගෙන් ලැබීම් කීයද කියලා හොයන්න ඕනේ ඍජු ක්‍රම. ඒ නිසා මේකට ඕනේ. එහෙනම් ඊළඟට දෙවනි රෝමාංකය කියනවා මූල්‍ය වියදම් සම්පූර්ණයෙන්ම පොලී වියදම් වලින් සමන්විත වන අතර එය මෙහෙයුම් ක්‍රියාකාරකම් වලට අදාළ වේ. හරිනේ අපි දන්නවනේ මේ ගෙවූ පොලී දාන්න මෙහෙයුම් කටයුතු වල කියලා අපි දන්නවා. ඒ නිසා අවුලක් නැහැ. ගෙවූ පොලී දාන්න කොහොමත් මෙතන තමයි. මෙහෙයුම් වියදම් තුල 1800ක් වන ෂය අඩංගු වේ. උදේ මෙහෙයුම් වියදම් වල ෂය තියෙනවා කියන්නේ බදු පෙරලාභයෙන් ෂය අඩු වෙලා තියෙනවා. බදු පෙරලාභයෙන් ෂය අඩු වෙලා නම් දැන් ගැලපීම් වල එකතු කරනවා. ෂය වීම
එකතු කරන්න බදු පෙර ලාභයට රුපියල් 1800ක්. 1800ක්. ඊට අමතරව ෂෙයා දැක්ක ගමන් දීපල පිරියත උපකරණ සටහන හදාගන්න. දීපල පිරියත උපකරණ සටහන හදාගන්න පෙර වැඩ. මොන ආගයටද හදන්න කිව්වේ DPU? සියල්ල ධාරණ ආගයට. ආරම්භක ශේෂය දාගන්න, මිලට ගැනුම් එකතු කරන්න, ඉවත් කිරීම අඩු කරන්න, වර්ෂයට ෂය අඩු කරන්න, ප්‍රත්‍යාගන්න ලාභ හෝ අලාභ දුන්නොත් ගලපන්න. සාමාන්‍යයෙන් දෙනවා හරිය අඩුයි. දැන් දෙන්න වෙන ඇල්පිල්ලක් නැතිකොට දෙයි. හරි. ඊට පස්සේ අවසාන ශේෂය දාගන්න. එතකොට ඔයාලට නොදාන්න තොරතුරු හොයාගන්න ලේසි. පුතේ මේ ගානේ ආරම්භක දීපල පිරියත උපකරණ තියෙනවා. දීලා නැද්ද දීපල පිරියත උපකරණ? දීපල පිරියත උපකරණ දීලා නැහැ නේද පුතේ? දීපල පිරියත උපකරණ දීලා නැහැ කියන්නේ ඇයි ඒ? දීපල පිරියත උපකරණ ඕනෙත් නැහැ එහෙනම් නේ. නේද? අතහැරලා දාමු නේද? ඇයි දීපල පිරියත උපකරණ ඕනේ නැත්තේ? ඇයි මම අතහැරමු කියන්නේ? දීපල පිරියත උපකරණ මිලට ගැනීම ඉවත් කිරීම යන්නේ ආයෝජන කටයුතු වලට. ආයෝජන කටයුතු අපෙන් ඉල්ලලා නැත්නම් ඉතින් ඒක ඕනේ නැහැ. ඒක තමයි දීලා නැහැ. හරි? ඒකට ඒක දීලා නැහැ. එහෙනම් ඉතින් ඒක ඕනේ නැහැ. මේ පැත්තට යනකොට මේ මෙහෙම කටයුතු වලට යන්නේම ටික විතරක් ගලපන්න ඕනේ වෙනවා. එතකොට මේක කියනවා එහෙනම් මේක ඕනේ නැහැ. මේක අතහැරලා දාන්න. මේක කියනවා රෝමාංක 4 කියවා වෙනත් ආදායම් පහතයිතම වලින් සමන්විතයි. ඒකේ වෙනත් ආදායම් කියන එක බදු පෙර ලාභය ඇතුලේ තියෙනවා. හැබැයි ඒ වෙනත් ආදායම් වල තියෙන මෝටර රථ විකිණීමේ ලාභය යන්න ඕනේ ආයෝජන කටයුතු වලට නිසා මෙතනින් අයින් කරන්න. ලාභය එකතු වෙලා තියෙන්නේ. එහෙනම් දැන් අඩු කරන්න. ඍණ මෝටර රථ ඉවත් කිරීමේ ලාභ මෝටර රථ ඉවත් කිරීමේ ලාභ අඩු කරන්න. අඩු කරලා ආයෝජන කටයුතු වලට තමයි දාන්නේ. ආයෝජන කටයුතු ඉල්ලන්නේ. ඊට පස්සේ වසර 5ක ස්ථාවර තැන්පතු සඳහා ලැබිය යුතු පොලිය 400. ආයෝජන වලින් අපිට ලැබෙන පොලිල යන්නේත් ආයෝජන කටයුතු වලනේ. පොලි ලාභාංශ යන්නේත් ආයෝජන කටයුතු වල. එහෙනම් ඒකත් මෙතනින් අයින් කරන්න. ඍණ පොලි ආදායමොත් එකතු වෙලා තියෙන නිසා අඩු කරනවා 400. ඒකත් අඩු කරනවා. ඊළඟට කියනවා යන්න උඩ සෙට් එකට උඩ තියෙනවා ආදායම් ප්‍රකාශනයේ පුතේ විකුණුම් පිරවැය වෙනත් ආදායම් මෙහෙම වියදම් මූල්‍ය වියදම් බදු පෙර ලාභය 5200යි. උඩින්ම දාගන්න. 5200යි බදු පෙර ලාභය. බදු පෙර ලාභයනේ මෙහෙම කටයුතු වල උඩින් 5200. ඊට පස්සේ ආදායම් බදු වියදම 1000යි. පුතේ බලන්න මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ බදු සම්බන්ධයෙන් උපචිත බදු තියනවාද ඉදිරියට ගෙවි බදු තියනවාද? තියනවානේ. එහෙනම් මෙයා මෙතන ගෙවු බදු හොයන්න. ගෙවු බදු හොයන්න මොකද කරන්නේ? මෙන්න මෙතන ගෙවු බදු හොයන්න. ගිණුම ගහන්න ආදායම් බදු ගිණුම. ආදායම් බදු ගිණුමේ ආරම්භක වගකීම බැර පැත්තෙන් දාගන්න. ආරම්භක වගකීම කීයක් වෙනවද පුතේ? 450යි. අවසාන වගකීම පාගේ යනවා හර පැත්තෙන් බැර පැත්තෙන් ඊගේ එන්න ඕන නිසා වගකීමක් නේ 300යි. ගෙවිත ආදායම් බදු 300යි. වර්ෂයට අදාළ බදු වියදම ආදායම් බදු වියදම 1000යි. පුතේ වියදම ලාල හර. ලාල හර නිසා මේක
බැර ලාල හර මේක බැර 1000යි. ආදායම් ප්‍රකාශනයේ තියෙනවා ඒ උඩ. එහෙනම් දැන් මේක තුල මේක 1450යි 1450න් 300ක් ගියාම 1150යි. මේ තමා බදු ගෙවීම මුදල් ගෙවීම. මුදල් බැර නිසා මේක හර රවුම් කරන්න මේක හොයන්න තමයි මේ ගිලුම ගැහැව්වේ. හරි. ඒක ගිහිල්ලා දාන්න පුතේ ගෙවූ බදු වලට. ගෙවූ බදු 1150යි ඍණ ගෙවූ නම් ඍණ. හරිනේ. වෙන මොකුත් මෙතෙන්ට අදාළ වෙන්නේ නැහැ නේද පුතේ ආදායම් ප්‍රකාශනය ඇතුලේ විකුණුම් හරි විකුණුම් පිරිවැය අවුලක් නැහැ වෙනත් ආදායම් වල අයින් කරන්න ඕනේ වයින් කෙරුවා මෙහෙම වියදම් අවුලක් නැහැ මූල්‍ය වියදම් 1500යි පුතේ මූල්‍ය වියදම් මෙතනින් අඩු කරන්න පොලී වියදම් අඩු වෙලා තියෙන නිසා ගලපනකොට එකතු කරනවා පොලී වියදම් අඩු වෙලානේ තියෙන්නේ බදු පෙරලාභයෙන් හැබැයි පොලී වියදම් යන්න ඕනේ ගෙවූ පොලී දාන තැනටනේ ඒ නිසා මෙතන ගලපන්න. ඒකට අඩු වෙලා තියෙනවා නම් නැවත එකතු කරන්න. පොලී වියදම 1500යි. 1500ක් නැවත එකතු කරන්න. එකතු කරලා මෙන්න මෙතෙන්ට ගෙවු පොලී දාන්න. යකට ගෙවු පොලී දාන්න. පුතේ ගෙවු පොලී කීයද? පොලී වලට ගිණුම ගහන්න ඕනද? ඔව් නේ. පොලී ගිණුම ගහන්න. පොලී ගිණුමේ ආරම්භක බැරශේෂය උපජිත පොලී වියදම් 650යි. ඉතින් ආරම්භක බැරශේෂය 650යි. අවසාන පාගයේ ශේෂය එතකොට හරකටෙන් එනවා වගකීමක් නිසා රුපියල් 400යි. මම වැරදි නම් කියන්නේ වර්ෂය තුල වියදම 1500 ලාල හර 1500 ලාල හර නිසා මේක බැර. ලාල හර මේක බැර 1500යි. දැන් තුලනය කරන්න 2150යි 2150න් 400ක් ගියාම 1750යි මේ තමා මුදල් ගෙවීම. ඒක රවුම් කරන්න. මේ ගිණුම හැදුවේ මේක හොයාගන්න ඕන නිසා. ඒ නිසා ඒක රවුම් කරන්න. රවුම් කරලා දාන්න ගෙවූ පොලි 1750. ගෙවූ පොලි දාන්න අවශ්‍ය තැනට දාන්න ඍණ 1750. ගෙවූ පොලි 1750ක් ඍණ. හරි ඊට පස්සේ එන්න මූල්‍ය දත්ත ප්‍රකාශනයට මූල්‍ය දත්ත ප්‍රකාශනයේ තොග මුල 1800යි අද 2400යි පුතේ තොග වැඩි වීම මොකද කරන්නේ තොග වැඩි වීම මොකද කරන්නේ අඩු කරනවා 600යි නේද මම වැරදිද කියන්නේ 600ක් අඩු කරනවා ඊළඟට වෙළඳ ලැබිය යුතු දෑ 6000 5200 වෙලා අඩු වෙලා ඒක මොකද කරන්නේ වෙළඳ ලැබිය යුතු දෑ අඩු වීම එකතු කරනවා නේද වත්කම ඔව් එකතු කරනවා වෙළඳ ලැබිය යුතු දෑ අඩු වීම 800යි 800 එකතු කරනවා ඊළඟට වෙළඳ ගෙවිය යුතු දෑ මුල 4250යි අග 3500යි ඒක අඩු වෙලා මොකද කරන්නේ වගකීම් අඩු වෙලා නම් අඩු කරනවා වෙළඳ ගෙවිය යුතු දෑ අඩු වීම කියුත්තේ තියෙන්නේ 4250යි 3500යි කියලා කියන්නේ 750යි 750ක් අඩු කරනවා නේ ඊළඟට කලින් ගෙවූ මෙහෙයුම් වියදම් කියලා කියන්නේ වත්කමක්ද වගකීමක්ද වත්කම ඒතකොට ඒක මොකද වෙලා තියෙන්නේ කලින් ගෙවූ මෙහෙයුම් වියදම් මොනවා වෙලාද 250 වෙලා වැඩි වෙලා එතකොට වැඩි වෙලා නම් 300ක් අඩු කරනවා 300 අඩු කරනවා ඊළඟට උපචිත පොලි මෙතෙන්ට ගලපන්නේ නැහැ මොකද පොලි ගලපන්න අපිට තැනක් තිබුණානේ ගෙවූ පොලි කියලා ඒ නිසා උතන ආයේ කාර්ක ප්‍රාග්ධනයට ඒක එන්නේ නැහැ ඔන්න මතක තියාගන්න කලින් ගලපපු ඒවා කාර්ක ප්‍රාග්ධනයට ආයෙ දාන්න එපා පුතේ ඊළඟට ගෙවිය යුතු ආදායම් බදුත් දාන්නේ නැහැ ඒකත් කලින් ගලපුවා වසර 5ක ස්ථාවර තැන්පතුව මත ලැබිය යුතු පොලිය මුල 0යි අග 400යි ඒ අර ලැබිය යුතු පොලි කියන්නේ පොලි ආදායම අර උඩේ ගලපුවේ 400 ඒක දාන්න ඕනේ ආයෝජන කටයුතු වලනේ ආයෝජන කටයුතු වලට දාන්නෙත් නෑ මේ ගානදී මොකද
මුල බිඳුවයි අග වෙද්දී ලැබිය යුතු 400යි කියන අර පොලි ආදායම් 400ම සල්ලි වලින් ලැබිලා නැහැ. ලැබිය යුතුයි. එතකොට ඒක කිසිම මුදල් ප්‍රවාහයක් නැති නිසා මුදල් ප්‍රවාහ ප්‍රකාශනයට ඒක එන්නෙම නැහැ. ඔන්න නෝට් එකක් ගහගන්න එතන 400ට. පොලි ආදායම් ආයෝජන කටයුතු වේ. නමුත් මේ ලැබී නොමැති නිසා ආයෝජන කටයුතු වලටද නොගැලපයි. ඔච්චරයි. දැන් මේක එකතු කරන්න. මෙන්න මේ සෙට් එකේ එකතු වෙනවා. මේ පළවෙනි තීරුවෙම ඕනනම් ගලපමු පුතේ මේ ගාන අපි. මේ සෙට් එකේ එකතුව කීයක් වෙනවද? 5200 ධන 1800 ඍණ 800 ඍණ 400 ධන 1500 කියලා පුතේ. 7300යි 7300. 7300. ඒකෙන් අඩු කරනවා 600ක් එකතු කරනවා 800ක් අඩු කරනවා 750ක් ආය අඩු කරනවා 300ක්. එතකොට එනවා 6000. මෙහෙන් කටයුතු වලින් ජනිත වූ මුදල් 6450යි. ඒකට ගෙවු බදුයි ගෙවු පොලිය ගලපන්න ඍණ 1150යි ඍණ 1750යි. මෙහෙම කටයුතු වලින් වූ සුද්ධ මුදල් ප්‍රවාහය ජනිත කියලා ලියන්න. මෙහෙම කටයුතු වලින් ජනිත වූ සුද්ධ මුදල් ප්‍රවාහය 3550යි. එච්චරයි නේද? අපහැදිලි මොනවා හරි දිනවකද ඒ ගානේ? නෑ නේද? හරි. කොහොම යමු 52කටත් නේ. මහන්සියක් නෑනේ. මොකද දැන් හල් මේ දුව වගේ නිකන් හති දාගෙන තාම නෑනේ නේ. අද උදේ පාන්දර මේ සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා ප්‍රාර්ථනා කළාද? මේ අද පළවෙනිදනේ. බොරුවක් කියන්න ඇති. අද අලුත් අවුරුද්දට ප්‍රාර්ථනාවක් කරන්න ඇති. ඊට පස්සේ පොයට සිල් ගන්න යන්න ඇති නේද? සිල් සිල් පාරණය ගන්න කරලා ගියා. දැන් ඉන්න ඇති. අද අපේ ඉස්කෝලේ සෙට් එකේ රිසල්ට්ස් දන්නවද නේද? නෑ. නෑ දන්නේ නෑනේ. මං කියන්නේ නෑ හොයලා බලන්න. අනේ කොහෙන් හොය දැනගත්තොත් මටත් කියන්න ඕනේ. හෙට තමයි නෑ මම නම් දන්නවා. නම්බරයක් කියන්නේ පස්සේ ලා කියන්න. කියන්නකො සර්. හොඳයි. 175ක් පාස්. කාගේද නැද්ද ශාසිනිය අක්කා වෙන්න තියෙන. මම දන්නේ නෑ. හරි. ගන්න ඊළඟ ගන්න. 50 දෙනෙක් ගාන ගන්න උදේ. අපි බලමු පස්සේ ලා කියන එක අපි කතා බහ කරමු මේ සම්බන්ධයෙන් නේ. 2020 ලියන පුතේ 52 ප්‍රශ්නාංක 52 2020. පුතේ ඒකේ ඍජුද වක්‍රද කියලා නැහැනේ. දැන් මම කොහොමද කරන්නේ? ඍජුද වක්‍රද? මම කොහොමද තීරණයක් ගන්න? ඍජුද හදන්න ඕනේ වක්‍රද කියලා? බලන්න අතිරේක තොරතුරු වල සැපයුම් කරුවන්ට ඊට පස්සේ දරදෙනු කරුවන්ගෙන් ලැබීම් ඒව තියෙනවද? සහ මේ මේව මේ නෑ. එහෙම ඒවා නැහැ. සහ මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය බැලන්ස් කරලා තියලා නේ. මුලටත් බැලන්ස්, අගටත් බැලන්ස්. දැක්කද? මුලවත්කම් වලට හිමිකම් දන වගකීම් සමානයි. පොතේ මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය බැලන්ස් කරලා දීලා තියෙන වෙලාවට වක්‍ර ක්‍රමය හදන එක ලේසි. ඍජු ක්‍රමයෙන් හදන්න එකවල් තියෙනවා. ඍජු ක්‍රමයෙන් හදන්න ආව ඍජු ක්‍රමයට හදන්න. මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය බැලන්ස් කරලා දීලා තියෙන වෙලාවට වක්‍ර ක්‍රමයෙන් හදන එක ලේසි. හරි? හදාගන්න ආකෘතිය වක්‍ර ක්‍රමයට හදමු අපි. ප්‍රශ්නාංක 52 2020 සීමිත අශාන් පොදු සමාගම 2020යි 3යි 30 කියන අවසන් වසර සඳහා මුදල් ප්‍රවාහ ප්‍රකාශනය වක්‍ර ක්‍රමය ආකෘතිය ගහගෙන
මේ විභාගෙට ගියාම මේක කෙටි කරන්න එපා දිගට ලියන්න. වෙලාව අරගෙන. හරි පුතේ පටන් ගමු අපි ගාන. හරි. බෝඩ් එක පේනවාද කියලා හිතනවා. හරිනේ. පටන් ගන්න සීමිත අශාන් පොදු සමාගමේ පළවෙනි ගැළපීම. අතිරේක තොරතුරු වල පළවෙනි එක මොකක්ද කියන්නේ? වර්ෂය තුල සමාගම අතුරු ලාභාංශ ලෙස 1200ක් ගෙවූ අතර 2000ක රඳවාගත් ඉපැයින් ප්‍රාග්ධනිත කරන ලදී. 2000ක රඳවාගත් ඉපැයින් ප්‍රාග්ධනිත කළා කියලා කියන්නේ ප්‍රසාද නිකුතුවක් කළා. මාත් එක්ක ගණදෙනු කියවන්න. තවද සමාගම සාමාන්‍ය කොටස් ලක්ෂයක් මහජනයාට නිකුත් කරපු. ඒතන ලක්ෂය කිව්ව රුපියල් නෙවෙයි කොටස් ලක්ෂයක්. ඒතකොට ඔයා රුපියල් ගන්න හොයා ගන්න ඕනේ. සම්පූර්ණ ප්‍රතිෂ්ඨාව ලබාගෙන ඇත. දැන් මේ ගැළපිල්ල ඇවිල්ලා සම්පූර්ණම හිමිකම වෙනස් වීමේ ප්‍රකාශනයට අදාළ ගැළපිල්ල. ඒ නිසා පෙරමෙඩවල හිමිකමට අදාළව ඔය කියන තීරු ටික ගහගන්න. ඒක ගහගෙන යන ගමන් අපි ඉතුරු ටික ගලපමු පුතේ. හිමිකම වෙනස් වීමේ ප්‍රකාශනයේ මම දැන් උතන තියෙන තීරු වල හැටියට ඉල්ලලා තියෙනවානේ. ප්‍රකාශිත ප්‍රාග්ධනයයි රඳවාගත් ඉපැයුමයි රඳවාගත් ලාභයි උනන් තීරු දෙක ගහගන්න. ගහලා මම ඒකේ ආරම්භක අවසාන ශේෂයක් දාගන්නවා. දාගෙන තමයි ගැලපෙන්නට එන්නේ. ප්‍රත්‍යාගන්න සංචිත තියෙන නිසා ඒකවත් එකක් ගහගන්න. ඒක ලේසියිනේ. මූලගත ප්‍රකාශනේ ප්‍රත්‍යාගන්න සංචිත තියෙන. පේනවත් දන්නේ මේ හරිය ලියපුවා. පේනවද? නෑනේ. දැන් මොකද? හරිනේ ප්‍රත්‍යාගන්න බැහැ. හරි දැන් දාගන්න ආරම්භක අවසාන ශේෂය. ඉතින් ප්‍රකාශිත ප්‍රාග්ධනයේ ආරම්භක ශේෂය 20000. ආරම්භක ශේෂය ප්‍රකාශිත ප්‍රාග්ධනය 20000යි. ඊළඟට අවසාන ශේෂයේ ප්‍රකාශිත ප්‍රාග්ධනය 28000යි. අවසාන මේවා කටු වැඩ ලස්සනට කරන්න එපා. හැබැයි ඉතින් කටු වැඩ වලට ලකුණු දෙනවා. අර ගාන හරි වැරදි නම් කටු වැඩ වලට ලකුණු දෙන නිසා මේක පිළිවෙලට හදලා තියන්න. අර ලස්සනට ඕනේ කටුවට හදන්න. ප්‍රත්‍යාකරණ සංචිත වල ආරම්භක 2000යි අවසාන 3000යි. ආරම්භක 2000යි අවසාන 3000යි. රඳවාගත් ලාභ වල ආරම්භක 2200යි 6500යි. 2200යි 6500. හරිනේ. දැන් ගැලපෙල්ලට යන්න. වර්ෂය තුල සමාගම අතුරු ලාභාංශ 1200ක් ගෙවුවා. ඉතින් ගෙවු ලාභාංශ මූල්‍යන කටයුත්තක් ටක් ගාලා මෙන්න දාන්න ගෙවු ලාභාංශ. ගෙවු ලාභාංශ මූල්‍යන කටයුත්තක් රුපියල් 1200ක් සල්ලි යනවා නේද? ඍණ 1200යි. ඊට අමතරව ගෙවු ලාභාංශ හිමිකම වෙනස් වීමේ ප්‍රකාශනය තුලත් ගැලපෙන එකක්. රඳවාගත් ඉපැයුම් වලට ඍණ 1200. මම දැන් දෙක ගැලපුවා ඔක.
මුදල් ප්‍රවාහයක් තියෙන නිසා මූල්‍ය වෙන කටයුතු වලට දැම්ම ඍණ 1200යි ගෙවු ලාභාංශ. ඊට අමතරව හිමිකම වෙනස් වීමේ ප්‍රකාශනය ඇතුළේ තව 1200 රඳවාගත් තිපැවුම් වලින් අඩු වෙනවා. පැහැදිලිද? ඊළඟට කියනවා රුපියල් 2000ක රඳවාගත් තිපැවුම් ප්‍රාග්ධනික කළා. ප්‍රසාදනිකුතුනේ. ප්‍රසාදනිකුතු වලින් මුදල් ප්‍රවාහයක් නැහැ. ඉතින් ප්‍රසාදනිකුතු වලින් මුදල් ප්‍රවාහයක් නැත්තම් මුදල් ප්‍රවාහ ප්‍රකාශනයට කිසිම තැනකට එන්නේ නැහැ. මුදල් ප්‍රවාහ ප්‍රකාශනයේ කිසිම තැනකට එන්නේ නැහැ. හැබැයි හිමිකම වෙනස් වීමේ ප්‍රකාශනයට එනවා රුපියල් 2000ක් රඳවාගත් තිපැවුම් වලින් අඩු වෙලා ප්‍රකාශිත ප්‍රාග්ධනයට එකතු වෙනවා. හරිනේ? ප්‍රසාදනිකුතු ප්‍රකාශිත ප්‍රාග්ධනයට එකතු වෙනවා රඳවාගත් තිපැවුම් වලින් අඩු වෙනවා. ඔය විදිහට ගන්න. ඊළඟට තවද සමාගම සාමාන්‍ය කොටස් ලක්ෂයක් මහජනයාට නිකුත් කර සම්පූර්ණ ප්‍රතිෂ්ඨාව ලබාගෙන ඇත. ඒක ප්‍රසිද්ධ නිකුතු නෙවෙයි. ප්‍රසිද්ධ නිකුතු වලින් සල්ලි එනවා. එහෙනම් ප්‍රසිද්ධ නිකුතු වලින් එන මුදල් දාන්න ඕනේ මූල්‍ය වෙන කටයුතු. ප්‍රසිද්ධ නිකුතුෙන් ලැබීම කීයද? ප්‍රසිද්ධ නිකුතුෙන් ලැබීම කීයද? ඒක තමයි අර ප්‍රකාශිත ප්‍රාග්ධනයේ තීරුව රිවර්ස් කරලා හොයන්න තියෙන්නේ. එහෙනම් ප්‍රකාශිත ප්‍රාග්ධනයේ තීරුව රිවර්ස් කරන්න. ප්‍රකාශිත ප්‍රාග්ධනයේ තීරුව රිවර්ස් කරන්න පුතේ. 28000න් 2000ක් අඩු කරන්න 20000ක් අඩු කරා. ප්‍රසිද්ධ නිකුතුව කීයද? කීයක් එනවද? 6000ක් එනවා. 6000ක් එනවා. ඒ කියන්නේ මුදල් ගලා ඒමක් තියෙනවා 6000ක මූල්‍ය වෙන කටයුතු වල ධන. මූල්‍ය වෙන කටයුතු වල දාන්න ප්‍රසිද්ධ නිකුතෙන් ලැබීම ධන 6000යි. ඒක හොයන්න තමයි අර ප්‍රකාශිත ප්‍රාග්ධනය කියන තීරුව අපිට හදන්න සිද්ධ වුණේ. එහෙනම් 6000 රවුම් කරන්න. මේ 6000 රවුම් කරන්න. හරි. නැත්නම් අපි ඒක හැදුවේ මොකටද කියලා ඔයාලට පැහැදිලි නැහැ. ප්‍රකාශිත ප්‍රාග්ධනය කියන තීරුව මම පෙර වැඩවල හැදුවේ ඕක හොයන්න. හරි. ඊළඟට කියනවා රෝමාංක 2 වර්ෂය සඳහා ශ්‍රේය වියදම් සහ ආදායම් බදු පිළිවෙලින් 2100ක් සහ 1160ක් විය. අන්න ඒක මොකටද දෙන්නේ? පුතේ ශ්‍රේය වියදම මුදල් ප්‍රවාහයක් නෙවෙයිනේ. ඒ නිසා ශ්‍රේය වියදම බදු පෙරලාභයෙන් අඩු වෙලා තියෙනවා නම් දැන් එකතු කරන්න. රිවර්ස් කරන්න. බදු පෙරලාභයට ගැලපීම කරන්න. බදු පෙරලාභයට ගැලපීම කරන්නේ කොහොමද? ශ්‍රේය වියදම 2100යි නැවත එකතු කරනවා ශ්‍රේය වියදම. ශ්‍රේය වියදම 2100 නැවත එකතු කරනවා. ඇයි එකතු කරන්නේ? අඩු වෙලා තියෙන නිසා. බදු පෙරලාභයෙන් අඩු වෙලා තියෙන නිසා නැවත එකතු කරනවා. දැන් මේ ගානේ අපිට ආයෝජන කටයුතු වලට දේපල පිළිවෙත උපකරණ දාන්න වෙයිනේ. එහෙනම් DPU පෙරවැඩේ හදාගන්න. DPU පෙරවැඩේ හදාගන්න ධාරමාගේ. දීපල පිරියත උපකරණ ධාරණ අගයට පෙරවැඩේ හදාගන්න ආරම්භක ධාරණ අගය ධන මිලට ගැනුම් ඍණ ඉවත් කිරීම ඍණ වර්ෂේෂය වියදම ධන හෝ ඍණ ප්‍රත්‍යාගණන අවසාන ශේෂය. දැන් මේ ගානේ ඔයාට මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයට ගියොත් මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ ධාරණ අගය දීලා තියෙනවා මුල 30100යි අග 35500. හරිද? ඒ දෙක ආරම්භකයි අවසානයි දාගන්න. වර්ෂයට ශ්‍රේය 2100යි කියලා දීලා තිබුණා. එහෙනම් ශ්‍රේය වර්ෂයේ ආරම්භක ශේෂයෙන් අඩු වෙලා තමයි අවසාන ශේෂය එන්නේ. ඍණ 2100ක් දාන්න. රෝමාංක 2ට එන්න දැන්. රෝමාංක 2 හරිනේ නේද? නෑ. රෝමාංක 2 තව කැලලක් තියෙනවා. මොකද ආදායම් බදු. ඉතින් ආදායම් බදු 1160යි. දැන් එහෙනම් ආදායම් බදු ගෙවූ බදු කියලා මෙතනට දාන්න. දැන් උඩට බදු ගලපන්න දෙයක් නෑ. බදු පෙරලාභයෙන් බදු ගලපලානේ. ඒ නිසා ඒක පස්සේ බලමු. ගෙවූ බදු දාගන්න. උදේ ගෙවූ බදු කීයද? 1160ද ගෙවූ බදු නැත්නම් බදු සම්බන්ධයෙන් ශේෂ මූල්‍ය තත්ත්වයේ තියෙනවා. බදු සම්බන්ධයෙන් ශේෂ මූල්‍ය තත්ත්වයේ තියෙනවා. එහෙනම් අර පෙර වැඩක් හදාගන්න. ගිණුමක් හදාගන්න. ආදායම් බදු ගිණුම. ආදායම් බදු ගිණුමේ ආරම්භක ශේෂය බැරපැත්තෙන් එනවා 600යි.
ආරම්භක ශේෂය 600යි අවසාන ශේෂය 500යි. පාගේ යනවා අර පැත්තේ. වගකීමක් නේ. 600යි 500යි. ඊළඟට මේ වර්ෂයේ අවුරුද්දේ බදු වියදම වියදම 1160ක්. ලාල හර නිසා මේක බැර. බැර. ඒ දෙක එකතු කරපුවාම 1760යි 1760න් 500ක් ගියාම 1260යි. මුදල් ගෙවීම 1260යි රවුම් කර. මෙන්න ආදායම් බදු ගිණුම ආදායම් බදු ගිණුමේ මුදල් ගෙවීම 1260යි. ඒක ගෙනල්ලා දාන්න ගෙවූ බදු වලට. අපි ගෙවූ බදු හොයන්න තමයි ඕක හැදුවේ. ගෙවූ බදු 1260යි ගෙවුවා නම් ඍණ මුදල් ගලා යාම. right. ඒකත් හරි. රෝමාංක 3ට යන්න. 3 කියවන්න. මම බදු ගිණුම මකනවා. නැත්නම් මේක අච්චාරු වගේ පේන නිසා. රෝමාංක 3ට යන්න. 3 මොකද කියන්නේ? වර්ෂය තුලදී සමාගම සිය ඉඩම් ප්‍රථම වරට අතිරික්තයක් සහිතව ප්‍රත්‍යාගණනය කරන ලදී. වෙනත් ප්‍රත්‍යාගණනයක් වර්ෂය තුල සිදුව නොමැත. පුතේ ඉඩම් ප්‍රත්‍යාගණනය කරලා අතිරික්තයක් තියෙන ප්‍රථම වරට. ඒක කොහෙන්ද හොයාගන්නේ? දැන් දීලා නැහැ. ප්‍රත්‍යාගණන අතිරික්ත මූල්‍ය ප්‍රකාශන වල ෆයිනලි කොහාටද බලපාන්නේ? ආදායම් ප්‍රකාශනයට බලපාන්නේ. වෙනත් විස්තීර්ණ ආදායම් කියන මාතෘකාවට. දැන් මේකේ ආදායම් ප්‍රකාශනෙ දීලා නැහැ. එතකොට ආදායම් ප්‍රකාශනයට දාන එකත් ආපහු යනවනේ තැනකට කොහටද යන්නේ? හඳවාගත්ති මේ මේ ප්‍රකාශනයට යනවා. හිමිකම වෙනස් වීමේ ප්‍රකාශනයේ ප්‍රත්‍යාගමන තීරුවට යනවා. දැන් ප්‍රත්‍යාගමන තීරුවේ ආරම්භක ශේෂය 2000යි අවසාන ශේෂය 3000යි. එහෙනම් එහෙම වෙන්න හේතුව අර කියන 1000ක ප්‍රත්‍යාගමන අතිරික්තය වෙන්න ඇතිනේ. එහෙනම් ප්‍රත්‍යාගමන අතිරික්තය කීයද? 1000යි. ඒක අපි කොහොමද මෙතෙන්ට කියන්නේ මොකක් කියලාද? මුළු විස්තීර්ණ ආදායම කියලා තමයි මෙතෙන්ට ලියන්නේ. මුළු විස්තීර්ණ ආදායම කියලා ප්‍රත්‍යාගමන සංචිතේ. ඒකට දානවා කාලච්ඡේදයේ ලාභය රඳවාගත් දෙකකට දානවා. දෙකම රවුම් කරා. මුළු විස්තීර්ණ ආදායම කියලා ලියලා ප්‍රත්‍යාගමන අතිරික්තය 1000ක් වෙනවා ඒ තීරුවට. දැන් රඳවාගත් දෙක රිවර්ස් කරපුවාම කාලච්ඡේදයේ ලාභය. තාම හෙව්වේ නැහැ පස්සේ වෙන්නේ. හරි. එහෙනම් ප්‍රත්‍යාගමන අතිරික්තය කියන්නේ 1000යි. තේරුම් නැත්නම් අත උස්සා. තේරුම් නැති ළමයි අත උස්සා. තේරුණා? එහෙනම් දැන් ඔක කොහටද දාන්නේ? ප්‍රත්‍යාගමනය 1000යි නම් ලාභය එනවා මෙන්න මෙතෙන්ට. දෙවියෝ සතහනට එනවා ප්‍රත්‍යාගමන අතිරික්ත ධන 1000යි. ප්‍රත්‍යාගමන ලාභ ධන 1000යි. අපි මේක ධාරණාගයට ගල්පන නිසා පුතේ ශ්‍රේ ඉවත් කිරීම ගැන හිතන්න එපා. කොහොමත් ඉඩමක් නේ. ඉඩම් විශ්ේ නෑ. හැබැයි ශ්‍රේයක් තිබුණත් දේවල් පිළිතුරු කරන ප්‍රත්‍යාගමනය කරනකොට අපි මේක දෙවියෝ හදන්නේ ධාරණාගයටනේ. කොහොමත් ප්‍රත්‍යාගමනය වෙන්නේ ධාරණාගයනේ. ඒ නිසා මෙතන ශ්‍රේ ඉවත් කිරීමක් අර උඩිනුයි යටිනුයි ශ්‍රේ ඉවත් කිරීම ගැන හිතන්න එපා. හරි? ශ්‍රේ ගැන හිතන්න එපා. දැන් මේක රිවර්ස් කරන්න. කමක් නැද්ද රිවර්ස් කළාට? තව මොකක් තියෙනවද දන්නේ? දේවල් පිළිතුරු කරන සම්බන්ධයෙන් තව මොකක් තියෙනවද දන්නේ? තියෙනවනේ. පුතේ මේ ප්‍රත්‍යාගමන අතිරික්තය මම මුදල් ප්‍රවාහ ප්‍රකාශයට දැම්මේ නැහැ. ඒක කොහටද දාන්නේ? ඒකෙන් මුදල් ගලා එන්නේ ඒ නිසා මුදල් ප්‍රවාහ ප්‍රකාශයට දාන්නේ නැත. හරි. එහෙනම් රෝමාංක 4ට යන්න. 4 කියනවා 19යි 10යි එක දින සමාගම 400ක ලාභයක් සහිතව යන්ත්‍රයක් වික්කා. පුතේ 400ක ලාභයක් සහිතව වික්කන ලාභය ඇති බදු පෙර ලාභයනේ. ඒක අයින් කරලා දාන්න. ලාභය එකතු වෙලා තියෙන නිසා අඩු කරන්න. යන්ත්‍ර ඉවත් කිරීමේ ලාභය එකතු වෙලා තියෙන නිසා දැන් මම අඩු කරනවා 400යි. 400ක් අඩු කරනවා. ඊට පස්සේ මොකද කියන්නේ? මෙම යන්ත්‍රය 17යි 4යි එක දින 3000කට මිලදීගෙන තිබූ අතර එය සරල මාර්ග ක්‍රමයට වාර්ෂිකව 20% බැගින් ශ්‍රේ කර ඇත. තවද වර්ෂය තුලදී මෝටර රථයක් අත්විට මුදලට මිලදීගෙන ඇත. එහෙනම් මේකෙදී යන්ත්‍ර ඉවත් කිරීමකුත් තියෙනවා. යන්ත්‍ර ඉවත් කිරීමෙන් ලැබීම ආයෝජන කටයුතු වලට එනවා.
යන්ත්‍ර විකුණුම් වලින් ලැබීම ආයෝජන කටයුතු වලට එනවා. ඊට පස්සේ මෝටර රථයක් මිලදී ගැනීමට ගෙවලා තියෙනවා. මෝටර රථ මිලදී ගැනීමට ගෙවීම ඒකත් ආයෝජන කටයුතු වලට එනවා. දැන් දෙකම කීයද කියන්න දන්නේ නැහැ. යන්ත්‍ර ඉවත් කිරීමෙන් ලැබීම කීයද දන්නේත් නැහැ. මෝටර රථ මිලදී ගැනීමට කීයක් ගෙවුවද දන්නේත් නැහැ. දැන් හොයන්න. හොයන්න තමයි මේක ගැහැව්වේ. ඔව් ලේබල් පිළිතුරු කරන ගැහැව්වේ හොයන්න. දැන් හොයන්න. පුතේ ඔක්කොටම ඉස්සෙල්ලා යන්ත්‍ර විකිණීම. යන්ත්‍ර විකිණීමට ඕන නම් දිනුම ගහගන්න. යන්ත්‍ර ඉවත් කිරීමේ දිනුම ගහගන්න. ඕනම දේපල පිළිත උපකරණයක් ඉවත් කරනකොට පියවර 4යි. පිරිවැය ඉවත් කිරීම, සමුච්චිත ෂය ඉවත් කිරීම, ලද ප්‍රතිෂ්ඨාව සහ ලාභාලාභ ගැලපීමනේ. පළවෙනි එක පිරිවැය ඉවත් කිරීම. පිරිවැය කීයද? යන්ත්‍රයේ පිරිවැය 3000යි. 3000 යන්ත්‍ර ගිණුම හර මේ යන්ත්‍ර ගිණුම බර මේක හර. යන්ත්‍ර ගිණුම බර මේක හර 3000යි. සමුච්චිත ෂය කීයද? 17යි 4යි එක නම් ගත්තේ 19යි 10යි එක නම් ඉවත් කරන්නේ. ඉතින් 17යි 4යි එකේ ඉඳලා 19යි 10යි එකට අවුරුදු කීයද? 17යි 4යි එකේ ඉඳලා 19යි 10යි එකට අවුරුදු කීයක් ෂය කරලාද? 18යි 4යි එක 19යි 4යි එක 19යි 10යි එක අවුරුදු දෙකමාරයි නේ. ඔව්. දෙකමාරක් ෂය කරනවා. එහෙනම් 3000 120 කියන්නේ දෙකමාරක් ෂය කරනවා. 3000 120 ගානේ 2.5යි. කියුදේ 120 කියන්නේ 600යි 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 1200යි 1200යි එකෙන් භාගයක් 300යි 1000 එවනේ 1500යි නේද? ඔව්. 1500ක් සමුච්චිත ෂය හර මේක බැර. සමුච්චිත ෂය හර ඉවත් කිරීමේ කිනුම බැර. ඊට පස්සේ ලද ප්‍රතිෂ්ඨාව දන්නවා නම් ඉනුම හදනවා නේද? ලද ප්‍රතිෂ්ඨාව හොයන්න. ලද ප්‍රතිෂ්ඨාව හොයන්න ඉස්සෙල්ලා ලාභය දාන්න. පුතේ ලාභය කීයද? ලාභය 400යි. යන්ත්‍ර ඉවත් කිරීමේ ලාභය 400යි. යන්ත්‍ර ඉවත් කිරීමේ ලාභය ලාලට මොකද උනේ? මේකට මොකද වෙන්නේ? ලාභයක් නම් ලාලට බැර. ලාභ බැර. හරිනේ? ලාභ කියන්නේ ආදායම. එහෙනම් ලාල බැර මේක හර. ලාල බැර මේක හර 400ක්. එහෙනම් ඔයාලට දැන් හොයන්න පුළුවන් ලද මුදල කීයද? රවුම් කරන්න ලද මුදල හොයන්න. ලද මුදල හොයන්න තමයි ඔය ගිණුම ගහුවේ. ලද මුදල හොයලා රවුම් කරන්න. පුතේ ඒවා කීයද? 3400යි 3400න් 1500ක් ගිනාම කීයද? 1900. එහෙනම් යන්ත්‍ර ඉවත් කිරීමෙන් ලැබීම කීයද? ආයෝජන කටයුතු වල යන්ත්‍ර ඉවත් කිරීමෙන් ලැබීම ධන 1900යි. සල්ලි ලැබිලා දාන. දැන් මේක කොතැනද මේ දේපියු සටහනේ දාන්නේ පුතේ? දේපියු සටහනේ කොතැනද දාන්නේ? ඉවත් කිරීම කීයද? මම කිව්වා ධාරණගයට ගලපන්න. හැමතිස්සෙම ධාරණගයට ගලපන්න. ඉවත් කිරීමේ ධාරණගය කීයද? දේපියු සටහනේ. ඉවත් කිරීමේ ධාරණගය 3000න් 1500ක් ගියාම 1500. හරිනේ? ඉවත් කිරීම වරිණ. පුතේ 3000යි පිළිවෙල සමුච්චිත ෂය 1500යි. එහෙනම් ධාරණගය 1500. ඒක අඩු කරන්න ඉවත් කිරීම. හරි. දැන් ඉතින් ඔයාලට කරන්න තියෙන්නේ දේපියු සටහන රිවර්ස් කරලා මිලට ගැනීම හොයන්න. මිලට ගැනීම හොයලා රවුම් කරන්න. 35500න් 10ක් අඩු කරන්න 2100ක් එකතු කරන්න 1500ක් එකතු කරන්න 30100ක් අඩු කරන්න රිවර්ස් එක කීයක් එනවද දන්නේ නැහැ නේ
කියන්න ඔයාලා. 5000යි. 5000යිද? ෂුවර්ද? 35500න් අඩු කරනවා 1000. 8000යි. 8000යි නේද? එකතු කරනවා 2100ක්, එකතු කරනවා 1500ක්, ආය අඩු කරනවා 30100ක්. 8000යි. මිලට ගැනීම 8000යි ධන. පුතේ මිලට ගන්නකොට මුදල් යනවනේ. ආයෝජන කටයුතු වලට දාන්න කීයද? ආයෝජන කටයුතු වලට මුදල් ගලා යාම සල්ලි ගෙවීම 8000යි. ෂුවර් නේද? අලුත් මෝටර රථය මිලට ගත්තේ අපිට නේද? ණයට නෙවෙයිනේ. ඒක පරිස්සමට බලන්න ඕනේ ඈ. අලුත් මෝටර රථය මිලට අරන් තියෙන ණයට නම් මුදල් ප්‍රවාහයක් නැති නිසා එන්නේ නැහැ. හැබැයි මේකේ අපිට මිලට අරන් තියෙන නිසා ඒකේ නෝ. එච්චර. මොන ඔය ටික ගලප ගන්නවා කියන්නේ වැඩේ ගොඩ. හරි. හරි යමු අපි මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ පුතේ. මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ උඩින් ඉඳලා පටන් අරන් ගලපුම් නැතිව දාන්න. දෙපියු හරි. තොගය මුල 7250යි අග 9750යි වැඩි වීම. තොග වැඩි වීම කාරක ප්‍රාග්ධනයට යන්න. තොග වැඩි වීම මොකද කරන්නේ? අඩු කරමු. අඩු කරනවා. තොග වැඩි වීම අඩු කරන්න. කීයක් අඩු කරන්න ඕනද දන්නේ? 7250 9750 වෙලා කියලා කියන්නේ 2500ක් නේද? ඊළඟට වෙළෙඳ ලැබිය යුතු දෑ 10750 8500 වෙලා. එතකොට අඩු වෙලා. මේක එකතු කරන්න. වෙළෙඳ ලැබිය යුතු දෑ අඩු වීම. වෙළෙඳ ලැබිය යුතු දෑ අඩු වීම එකතු කරන්න. පුතේ කීයද එතන අඩු වීම? 250. 2250. 2250ක් එකතු කරන්න. ඊළඟට මුදල් හා මුදල් සමාන දෑ. ආරම්භක ශේෂය 1500 යන මුදල් ප්‍රවාහ ප්‍රකාශනයේ යටටම ආරම්භක මුදල් හා මුදල් සමාන දෑ 1500යි. ආරම්භක අයිරාවක් තියෙනවානේ. ආරම්භක අයිරාව 900යි. එහෙනම් සුද්ධ වෙනස ධන 600. එහා පැත්තට මාර්ගය. මෙතන අවසාන මුදල් හා මුදල් සමාන දෑ ශේෂය 2500යි. අවසාන අයිරාව 1400ක් අඩු කරනවා. එතකොට එනවා අවසාන මුදල් හා මුදල් සමාන දෑ 1100යි. එතනින් ඩබල් ඉරි ගහලා වහන්න. ඊළඟට ප්‍රකාශිත ප්‍රාග්ධනය දැම්ම ප්‍රත්‍යාගමන සංචිත දැම්ම රඳවාගත් ඉපයුම් දැම්මා. කල්බදු වගකීම දැම්මේ නැහැ. කල්බදු වගකීම මොකද වෙන්නේ? 16500 12500 වෙනවා. වාරික ගෙවලා නේද? වාරිකයේ ගෙවලා. එතකොට කීයක් ගෙවලාද? 4000ක් ගෙවලා තියෙනවා. 4000ක් ගෙවලා තියෙනවා. ඒක කොහාටද යන්නේ පුතේ? පොලිය. මූල් වෙන කටයුතු වලට නේද යන්න ඕනේ? පොඩ්ඩක් ඉන්න ගලපන්න එපා. ඒකේ පොලිය දීලා නැහැ.
පොලියක් දීලා නැහැ නේද? ඒතර අපිට උපකල්පනය කරන්න වෙනව මොකද්ද? පොලියක් නැත. නෑ නෑ කියලා උපකල්පනය කරනවා. දැන් මේ ගානේ එතකොට දීලා නැහැ. දීලා නැත්නම් අපිට කරන්න වෙන්නේ මොකද්ද? පොලියක් නැත කියලා උපකල්පනය කරන එක තමයි කරන්න තියෙන්නේ. දැන් පොලිය හොයාගන්න විදිහකුත් නැහැ නේ පුතේ මේකේ. ඒතකොට දැන් ඔතන ලියා ගන්න රතු පෑනෙන් ඔයාගේ උත්තරේ ළඟ ලියා ගන්න කල්බදු පොලියක් නොමැති බවට උපකල්පනය කළා. ඕගොල්ලන්ටත් සමහර වෙලාවට පේපර් එකේ එහෙම සැකතැන් ආවොත් ඕගොල්ලෝ මේ පේපර් එකේ උපකල්පනයක් ලියන්න. සමහර විට ඒකටත් එතකොට පොඩි ලකුණක් දෙන්න try කරනවා. ඒ කියන්නේ අපි ගාන මොකක් හරි ගැටලුවක් නිසා ගානේ අවුලක් තියෙනවා නම් ඒකට චුටි හරියක් දෙනවා. ඒ නිසා පොලි නැහැ. ගෙවු පොලි නැහැ. කල්බදු පොලිත් නැහැ. රතු පෑනෙන් ලියා ගන්න පොලියක් කල්බදු පොලි නොමැති බවට උපකල්පනය කරනවා. ඒකම ලියා ගන්න කල්බදු වාරික මොන කටයුතුද? කල්බදු වාරික මොන කටයුතුද? මූල් වෙන කටයුතු. ඉතින් මූල් වෙන කටයුතු වල කීයක් එනවද? මුල 16500යි අග 12500යි කියලා කියන්නේ 4000ක් සල්ලි ගෙවලා. ඍණ මූල් වෙන කටයුතු වල ඍණ 4000යි කල්බදු වාරික. පොලි හැර වාරික ඊළඟට වෙනද ගෙවිය යුතු දැයි. අඩු වෙලා නම් මොකද කරන්නේ? වෙනද ගෙවිය යුතු දැයි අඩු වීම කාරක ප්‍රාග්ධනයට යනවා. මොකද වෙන්නේ? අපිත් අඩු කරනවා. කීයද? 7400න් 4350ක් අඩු වුණාම පුතේ 3000 කීයද? ඇහෙන්නේ නැද්ද? 3000 නේ? Am I correct? හරිද? 3000යි. ඔව් ආදායම් බදු ප්‍රතිපාදන. පුතේ ආදායම් බදු ගෙවු බදු අපි හෙව්වනේ. ඔව්නේ. ආයෙ හොයන්න ඕනේ. ඊට පස්සේ බැංකුව අයිරාවත් අපි දැම්මා. එච්චරයි ඉවරයි. දැන් පෙර වැඩවල මම එක තැනක් හදලා නැහැ නේද? මතකද දන්නේ? මුළු විස්තීර්ණ ආදායම මුළු විස්තීර්ණ ආදායමේ මේ රවුන්ඩ් කරලා තියෙන මොකක් වෙනකන්ද මේ? මේ බදු පෙරලාභය බදු පෙරලාභය බදු පසුලාභය. කාලච්ඡේදයක කාලච්ඡේදේලා. ඒ කියන්නේ බදු පෙරද පසුද? පසු බදු පසුලාභය තමයි අපිට මෙතනින් එන්නේ. හැබැයි අපිට ඕනේ මොකක්ද තියෙන්නේ උඩට දාන්න? පෙර බදු පෙරලාභය හොයන්න ඕන. හරි. කොහොම හරි කමන්නේ බදු පසුලාභය ගන්නකො. මේක රිවර්ස් කරලා රාදවාගත් ලාභ රිවර්ස් කරලා බදු පෙරලාභයට බදු පසුලාභය ගන්නකො. 6500ට 2000ක් එකතු කරාම 1200ක් එකතු කරාම 2200ක් අඩු වෙනවා. අහුන්නේ නැහැ පුතේ. වර්ෂ කීයද? 500 අහුන්නේ 7500 7500. හා. එහෙනම් 7500ක් තමයි බදු පසුලාභය. තව පෙරවඩක් හදාගන්න. පුතේ බදු පෙරලාභයට ආදායම් බදු අඩු කරපුවාම තමයි බදු පසු කාලච්ඡේදයේ ලාභය කියන එක එන්නේ. මේ ගානේ කාලච්ඡේදයේ ලාභය 7500යි. එතකොට බදු වියදම රෝමක දෙකේ බදු වියදම 1160යි. 1160 අඩු වෙලා තමයි මේ 7500 ඇවිල්ලා තියෙන්නේ. එහෙනම් මොකද බදු පෙරලාභය කීයද? මේකට මේක එකතු කරලා මේක කීයද කියලා කියන්නේ? කීය දෙන්නේ? අටදාස් 8660යි. දාගන්න බදු පෙරලාභය 8660යි. උච්චර. ඔන්නව තමයි කතන්දරය. හරි නේද? පුතේ ඒක තේරුණාද දන්නේ නැහැ නේද? තේරුණ නැති දෙයක් තියනවාද ඒකේ? හරි කියලා මම හිතනවා ඈ. හරි. එහෙනම් ඔච්චරයි. ඔය ටික හදාගෙන යමු. 8660ට 2100ක් එකතු කරලා 400ක් අඩු කරපුවාම කාරක ප්‍රාග්ධනයට පෙර මුදල් ප්‍රවාහ එනවා 10360. 10360න් අඩු වෙනවා 2500යි 3050යි එකතු වෙනවා 2250.
එතකොට මෙහෙම ක්‍රියාකාර වලින් ජනනය වූ සුද්ධ මුදල් 5800. 5800. ඒ 5800 ගෙවූ පොලි නැහැ. ගෙවූ බදු අඩු වෙනවා. 5800 නෙවෙයි 7060යි නේද? 7060. 7060න් අඩු වෙනවා 1260. එතකොට මෙහෙම ක්‍රියාකාරකම් වලින් ජනිත වූ ඉස්සරට දාගන්න ජනිත වූ සුද්ධ මුදල් ප්‍රවාහය 5800. 5800. ඊළඟට ආයෝජන කටයුතු වලින් වූ සුද්ධ මුදල් ප්‍රවාහය ඍණ 6100. 6100ක් ඍණ. ඒකට ලියනවා ආයෝජන කටයුතු වලින් එනතම් වලට යෙද වූ සුද්ධ මුදල් ප්‍රවාහය ඍණ 6100. මූල්‍යන ක්‍රියාකාරකම් වල එනවා 6000යි ඍණ 1200යි ඍණ 4000යි කියන්නේ ධන 800යි. ඒකට ලියනවා මූල්‍යන කටයුතු වලින් ජනිත වූ සුද්ධ මුදල් ප්‍රවාහය. දැන් මේ තුනම එකතු කරන්න 5800යි ඍණ 6100යි ධන 800යි. එතකොට උත්තරේ එනවා 500යි. වසර තුල මුදල් හා මුදල් සමාන දේවල වැඩිවීම 500යි. 500ට ආරම්භක මුදල් 600 එකතු වුනහම අවසාන 1200 උත්තරේ එනවා. එහෙනම් උත්තරේ හරි. මම හිතනවා පැහැදිලි ඇති කියලා. හරි. පුතේ මම මේකේ ලකුණු දෙන විදිහත් චුට්ටක් කියන්නම්. මේ වගේ ප්‍රශ්නයකට ලකුණු දෙන්නේ මේ ලකුණු දාගන්න රතු පෑනක් ගන්න පතර තාම කවුරු හරි ගාන හදන ළමයි ඉන්නවද? හදන ළමයි ඉන්නවනම් අතුස්සන්නේ. නෑනේ. හරි. ලකුණු දාගන්න රතු පෑනක් ගන්න අතට දකුණු දෙක පැත්තෙන් දාන්න කියනකොට දකුණෙන් දාන්න වමෙන් දානකොට වමෙන් දාන්න. ඒක හරියටම බලලා ඒ පැත්තෙන්ම දාගන්න. දාන බදු පෙරලාභයට ලකුණු 2යි රවුන්ඩ් කරන්න. බදු පෙරලාභයට ලකුණු 2යි. ඊළඟට ඍණ 400ට 1යි දකුණෙන් 2100ට 1යි දකුණෙන් 2500ට දකුණෙන් 1යි තොගයට 1යි. ඊළඟට වෙළඳ ලැබිය යුතු දෑවලටත් 1යි ගෙවිය යුතු දෑවලටත් ලකුණු 1යි. ඒවා සියල්ලටම දකුණෙන්. ඊළඟට ගෙවූ බදු වලට දකුණෙන් 1යි. ගෙවූ බදු වලට දකුණෙන් 1යි 1260ට 5800 කියන උත්තරේ ගන්නවට වමෙන් 1යි. 5800ට වමෙන් 1යි. පුතේ ඒකට වමෙන් දෙන්නේ මෙන්න මෙතන මෙහෙයුම් කටයුතු වලින් ජනිත වූ කියලා ලියලා තිබුණොත් විතරයි. මෙහෙයුම් කටයුතු වලින් ජනිත වූ කියලා ලියලා තිබුණොත් තමයි ඒ වමෙන් 1 දෙන්නේ. නැත්තම් වමෙන් 1 දෙන්නේ නැහැ මේ වාක්‍ය නැත්තම්. නිසා වාක්‍ය අනිවාර්යයි. ඊළඟට ආයෝජන ක්‍රියාකාරකම් වල 1900ට 2යි 8000ට 2යි. දෙකටම 2 2 දෙනවා. ඇයි පුතේ 2 2 දෙන්නේ? ඒ ආයෝජන ක්‍රියාකාරකම් වල සෙට් එක ගත්තේ අපි මේ අර පෙර වැඩේ කරලානේ. මේ DPU පෙර වැඩේ කරලානේ. DPU පෙර වැඩේ අපි හිතමු මෙතන මේ උත්තර දෙක නැහැ කියලා. 1900යි 8000යි නැත්තම් DPU පෙර වැඩේ ගාවට ගිහිල්ලා පෙර වැඩේට ලකුණු දෙන්න. ඒ නිසා මෙතන නැතත් අතන ගැලපිලි කරනකොට අඩු ගානේ මේ ලකුණු දෙකේ වලින් එක එක හරි හම්බෙයි. දාන්න ටික හරි දාන්න පෙර වැඩ. එතකොට පෙර වැඩේට ලකුණු හම්බෙනවා.
ඊළඟට ආයෝජන කටයුතු වලින් යෙදවූ කියන වචනේත් එක්කලා උත්තරේ තියෙනවා නම් වමෙන් එක. එතෙන් ලකුණු දෙන්න වාක්‍ය ලියන්න. 6100ට වමෙන් එකක් හම්බ වෙනවා. හැබැයි යෙදවූ කියලා ලියලා තියෙනවා. ආයෝජන කටයුතු වල යෙදවූ කියලා තියෙනවා. හරිනේ? ඊළඟට මූල්‍යන කටයුතු වලට ඔයාලට හම්බ වෙනවා ලකුණු 1 1 1 1200ටත් 1යි 6000ටත් 1යි 4000ටත් 1යි. ඒකෙත් එන 800ට වමෙන් එකක් හම්බ වෙනවා. ඒකත් එන්නේ ජනිත වූ කියලා ලියලා දෙනවා නම් විතරයි. ජනිත වූ කියලා ලියලා තියෙනවා නම් ලකුණු එකක් වමෙන් හම්බ වෙනවා. මතක තියාගන්න එතකොට ඒවා ටික ලියුව නැත්නම් මේ ලකුණු නැති වෙනවා. එක එක නැති වෙනවා. ඊළඟට ආරම්භක මුදල් හා මුදල් සමාන දෑ 600ට දකුණෙන් එකයි. 600ට දකුණෙන් එකයි. 1100 අවසානයකටත් දකුණෙන් එකයි. ඔන්න ඔහොම තමයි ඔකට ලකුණු හැදලා තියෙන්නේ. හරි පුතේ. දැන් ඔතෙන්ට ලකුණු නැතුව ගියොත් ඔතෙන් මොකක් හරි ඔයාගේ වැරදුනොත් ඒ වර්ධින එකට ලකුණු පෙර වැඩවලට ගිහිල්ලා බලලා පෙර වැඩවලට දෙනවා ඈ. ඒ නිසා එතනින් ගිහිල්ලා ගන්න පෙර වැඩ ටික හරියට පැහැදිලිව දාගන්න. පාස් පේපර්ස් ගත්තාම එකම එක අවුරුද්දක පාස් පේපර් එක විතරක් මෙන්න මේ මාතෘකාවට ලකුණක් දීලා තිබුණා. ඒ නිසා ඕගොල්ලොත් මාතෘකාව ලියන්න මොකද මේ අවුරුද්දේ මාතෘකාවට ලකුණක් දුන්නොත් ඒක නිසා සැකයිනේ. ඒ නිසා එතෙන්ට මාතෘකාව වරද්දන්න නැතුව ලියලා තියන්න. හරිද? ඊට අමතරව සමහර වෙලාවට මේ අවසාන මුදල හා මුදල සමානද ඔයාලට දීලා නැතුව ප්‍රශ්නාර්ථයක් වගේ දීලා තිබුණොත් පේපර් එකේ ඒක ගණනය කරනකොටත් වමෙන් එකක් දෙන්න. හරි? එතනටත් වමෙන් එකක් දෙන වෙලාවල් තියෙනවා. ඒ නිසා ඒකත් හොයලා පෙන්නලා තියන්න. ඒවත් ලකුණු හම්බ වෙන පොයි. හරි. දැන් ගැටලුවක් තිබේද? මොනවාද ගැටලු?